තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාර පාඨය කියන්න තුන් වතාවක්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනම් ඒතම් බුද්ධාන ශාසනම්. ජාතික විද්‍යා පදනමෙහි ප්‍රධාන නිලධාරණීය සේපාලිකා මහත්මිය ඇතුළු කාරුණික සත්පුරුෂ පින්බර පින්වත්නි, ජාතික විද්‍යා පදනමේ සේවය නියුතුව ඉඳලා අභාවයට යන්නට යෙදුන මහත්ම මහත්මීන්ට පරලෝක වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන, ඥාති ධර්මය සිද්ධ කිරීම අරමුණු කරගෙන, ඥාතීන්ට සංග්‍රහයක් සිද්ධ කිරීම අරමුණු කරගෙන, ඒ වගේම සම්බුදු තෙමගුල නිමිති කරගෙන අද දවසේ මේ සූදානම් වෙන්නේ බලාපොරොත්තු වන්නේ බොහෝම
ගුණානුභාව සම්පන්න බොහෝම වටිනා කියන පින්කමකට සම්බන්ධ වෙන්න. බොහෝම සදහැසිතින් මල් පහන් තැන්පත් කරලා බුද්ධ ආසනය මත ඒ වගේම ස්වාමීන් වහන්සේත් බොහෝම ගෞරවයෙන් දෙපා හොදලා පාවඩ එලලා මේ ස්ථානයට වැඩම කරගෙන ඇවිල්ලා උන්වහන්සේට ආගමානුකූලව සුදුසු ආසනයක ධර්ම ගෞරවයෙන් වඩා හිඳවලා අපි මේ සූදානම් වෙන්න බලාපොරොත්තු වන්නේ බණ ටිකක් අහන්නයි නේද? බණ ටිකක් අහන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට මේ ලෝකේ තියෙනවා යථාර්ථයක්. ලෝකේ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීමට තමයි අපි මහන්සි වෙන්න ඕන. යථාර්ථය අවබෝධ කර ගැනීමට. නමුත් යථාර්ථය අවබෝධ කරගන්න එක ලේසි නැහැ. යථාර්ථයක් තියෙන හින්දා තමයි ඒක අපිට තේරෙන්නේ නැති හින්දා තමයි ලෝකේ ආගම් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අම්මා හිටියට මාව ස්ථීරව සතුටු කරන්න බෑ. එයාට මදි, ශක්තිය මදි. ඒ කියන්නේ යථාර්ථය ඊට වඩා වෙනස්. අම්මගෙන් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ මට. තාත්තගෙන් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ස්වාමියාගෙන් භාර්යාවගෙන් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. නැත්තම් මට වෙන ආගමක් ඕනේ නැහැ, විකල්පයක් ඕනේ නැහැ මට. විදායක බලතලයකටවත් ඒක මුකුත් කරන්න බෑ. ඒ හින්දා ලෝකයේ මොකද වෙලා තින්නේ? තමන්ගේ පවුලට අමතරව, ආයතනයට අමතරව, රටට අමතරව ඊට වඩා විකල්පයක් තමන්ව සතුටු කිරීම පිණිස සකස් කරගන්නවා. ඒකට හේතුව අපි හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ හිතේ සතුට අරමුණු කරගෙන. හිතේ සතුට නැති වෙනකොට ඒකට විකල්පයක් ඇටියට සතුට හොයන ක්‍රම. අධ්‍යාපනය කියන්නේ ප්‍රබල සතුට ලැබෙන ක්‍රමයක්. පුංචි කාලේ අධ්‍යාපනයක් අපිට රටකට තිබ්බේ නැත්නම් මහා භයානක තත්ත්වයක් උද්ගත වෙනවා රටක. අධ්‍යාපනයේ තියෙන සතුට හින්දා අවුරුදු 20ක් 25ක් විතර සාමාන්‍යයෙන් අල්ලලා හිටිනවා අපි ජීවිතේ. විශාල කාලයක් ඒ සතුටත් එක්ක අපි අනිත් වැරදි වැඩවලට යොමු වෙන්නේ නැතුව සෑහෙන්න බේරෙනවා. ඊට අමතරව සංගීතේ නැටුම් වගේ නොයෙකුත් දේවල් වලින් සතුට ලැබෙන එක ක්‍රම හොයාගෙන යනකොට ඒ හැම එකක්ම තිබිලත් ලොකු පීඩන එන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා තමයි අර ආගමක් කියලා කියන්නේ මේ හැම එකටම අධ්‍යාපනයට වඩා ඉහළින් තියෙන එක. සංගීතයට වඩා ඉහළින් තියෙන එක. ඔලිම්පික් වලට වඩා ඉහළින් තියෙන එක. මොකද මේ හැම එකක්ම පාගගෙන මේ හැම එකටම ඉහළින් අපිට පීඩා ඇති වෙන දේවල් වලට තමයි ආගමක් අපිට ඕන වෙන්නේ. එතකොට හැම ආගමක්ම ආරම්භ කරපු අය හොයලා බැලුවොත් එහෙම ලෝකේ මූලික ස්තරයක් අල්ලලා තියෙනවා. යම් යථාර්ථයක ඉඳන් තමයි හැම එකක්ම පටන් ගන්න තියෙන්නේ. එතකොට ස්වර්ග මෝක්ෂ යම්කිසි සුගතියක් ආගම් වල දේශනා කරන සුගතියක් නරකයක් තියෙනවා කියලා, ඒ කියන්නේ නරක පැත්තක් තියෙනවා කියලා දේශනා කරන, හොඳ පැත්තක් තියෙනවා කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්වර්ගයට අමතරව මෝක්ෂ ප්‍රතිපදාවක් එතනින් එහාට තව විකල්ප ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට හැම ආගමකම පටන් ගන්න තැන එක මට්ටමෙන් පටන් ගන්න තියෙන්නේ. හරිද? ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණාවක්. අඹ ගෙඩියක් හැදුවොත් අනිවාර්යෙන් අඹ උඩට එන්න එපේ. මහ පොළොවට බීජයක් දැම්මොත් ඒ බීජේම උඩට එන්න ඕනේ. ඒක මහ පොළොවේ නීතිය. ඒක මේ කවුරු කරන්න ඕනේ නැහැ. මහ පොළොවට වී ඇටයක් දැම්මොත් රඹුටන් උඩට එන්න බෑ. ඒක මහ පොළොවේ නීතිය. වීම උඩට එන්න ඕන. හැබැයි හදපු වී ඇටේ නෙමෙයි. හදපු වී ඇටේ පොළොවට පස්සෙලා යනවා. ඒක සදාකාලික වී ඇටයක් නෙමෙයි. ඒ වුණාට ඒ වර්ගයේ ආවේනික ගති ලක්ෂණ තියෙන දේවල් උඩට එන්නම ඕන. වපුරන දේට අනුව අස්වැන්න. ඒකට කියනවා බීජ නීතිය, බීජ නියාමය. ඒක ලෝකේ නීතිය. ඒක දන්න හින්දා තමයි ගොවි මහත්තුරු වැඩ කරන්නේ. දන්නේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවානේ. ඒක දන්න හින්දා බය නැතුව වපුරන්න පුළුවන් මේකෙන්මයි අස්වැන්න උඩට එන්නේ කියලා. ඒ නීතිය අපි දැනගන්න ඕන. නැත්නම් අපිට වගා කරන්න බෑ. තව නීතියක් තියෙන ඔය අඹ එහෙම හැදෙන කාලෙට සමහර අය අඹ කෙක්කකුත් අරගෙන ඩීමෝ බට්ටෙකුත් අරගෙන එනවනේ දබ කඩන්න. සමහරට අපේ ගෙදර අඹ ගහක් තියෙනවා නම් අපේ ගෙවල් පැත්ත අතර එනවා. අපි දන්නවා අපේ ගෙදර ඒ ලොරියට අඹ නැහැ කියලා. නේද? අපේ ගෙදර ලොරියකට දෙන්න අඹ නැහැ කියලා අපි හොඳටම දන්නවා. එයාලා දන්නවා අපේ ගෙදර අඹ ලොරියකට නැතු වුණාට ලංකාවේ අනිත් තැන්වල මේ කාලෙට අඹ හැදෙන්න ඕන.
ගිරාඹ හැදෙන කාලෙට හැමතැනම ගිරාඹ හැදෙන්න ඕන. කොළ හැලෙන කාලෙට හැමතැනම කොළ හැලෙන්න ඕන. මල් හැදෙන කාලෙට මල් හැදෙන්න ඕන. ඒක නීතියක්. ඒක ලෝකේ නීතියක්. ආගමකින් කරන එකක් නෙමෙයි. ඒක නීතියක්. හරිද? ඒකට කියනවා ඍතු නියාමයේ ඍතුව. තේජෝ ධාතුව සීතේ උෂ්ණයත් එක්ක තියෙන දේවල් එක්ක මේවා වෙන්න ඕන. ඒකට මැදිහත් වෙන්න බෑ කාටවත්. ඒක අනිවාර්යෙන් එහෙම වෙන්නම ඕන. ඉර පායනවා වගේ හඳ පායනවා වගේ වෙන එකක්. ඒක අපි දැනගෙන ඉන්න ඕන. ඒක සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා. ඒකනේ අඹ තියෙන කාලේට යාළ මේ එයාලට ඩබල් PhD නැහැ. සමහරට O level පාස් උත් නැහැ. ඒ උනාට දන්නවා ඍතු නියාමයේ දන්නවා. හරිද? ඍතු නියාමයේ දන්නවා. අම්පාරේ තියෙන ශරීර වගේ නෙමෙයි අනුරාධපුරයේ ශරීර. ඍතුව බලපානවා. ජපාන් ඉන්න කට්ටිය කොටයි. එංගලන්තේ ඉන්න කට්ටිය උසයි. ඍතුව බලපානවා ජීවි අජීවි වස්තුන් වලට. හරිද? නේද? එහෙනම් ඒකට කියනවා ඍතු නියාමය. ආන් ඒ වගේ සියලුම ආගම් පිළිගන්න ප්‍රබල නීතියක් තමයි මොකක්ද දන්නවද? හැමෝටම නහයක් තියෙනව නේද? අපි ඔක්කොටම නහයක් තියෙනවනේ මූණ මැද. එක් සමාන නහයවල් දෙකක් නැහැ නේ මෙතන. අපි ඔක්කොටම නහයක් ඕන ජීවත් වෙන්න. එක සමාන නහයවල් දෙකක් හදන්න බෑ. ඒක යම්කිසි ක්‍රමයකින් නහය හැදෙන්නේ. ඒක සියලුම ආගම් පිළිගන්නවා. ඒකට කියනවා කර්මය කියලා. කර්මය යම්කිසි සිද්ධියක් නිසා යම්කිසි ක්‍රියාපටිපාටියක විපාකයක් ඇටියට තමයි අපේ ශරීරය දැන් හිතන්නකො උස වෙනස්. මහත වෙනස්. අපි මේ ඉන්නකොට සමහර අයට අන්තට්ටුවක් ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා ලෝකේ. පව් නේද? ඒ අය තාක්ෂණයම නෙමෙයි. දුක හිතෙන්නේ නැද්ද? එළ දෙන ළඟට පැටිය යනවා. ආදරේ තියෙනවා යාළට. ආදරේ ඇති වෙනවා. ඒ අම්මා ළඟට පැටිය යනවනේ. ඕන තරම් වීඩියෝ තියෙන YouTube වල. නේද? තිරිසන් ලෝකේ ආදරේ කරුණාව කොච්චර තියෙනවද? එළියට වැටලා ඉන්න මාළුවා බල්ලෙක් ගිහින් තල්ලු කරගෙන වතුරට දානවනේ. ආදරේ සෙනෙහස තියෙනවා. අන්න බලන්න නමුත් මොකද්ද හේතුව? ඇයි යාළට වලිගයක් ඇවිල්ලා තියෙන අපිට ඇවිල්ලා නැහැ. ඇයි අන්තට්ටුවක් ඇවිල්ලා තියෙන්නේ? නේද? දැන් මෙතන මම වතුර පිපාසාවෙන් එන වෙලාවක මෙතන බීම බටයක් එහෙම දාලා තිබ්බනම් මේ වතුර එකට. දැන් මට බොන්නත් බෑනේ බීම බටයක් දාලා තියෙදි කට්ටිය බලාගෙනත් ඉන්නවා. මං ඒ බටෙන්ම බොන්න එපා. අධික වතුර පිපාසාවක නම් ආවේ මං. ඊට ඉස්සෙල්ලා පැය 3ක් විතර බණක් කියලා නම් ආවේ. උගරකට වේලිලා නම් ආවේ මට වතුර ඕන. හැබැයි බීම බටෙන් බොනකොට මට අමාරුයි ටික. ඊට වඩා වතුර ඕන මට. ඉක්මනින් බොන්න තිබ්බනම් හොඳයි. නේද? කොච්චර වතුර පිපාසාවක් ආවා කුරුල්ලන්ට හම්බෙලා තියෙන බීම බටයක්ද නැද්ද? ඇයි දන්නේ? නිදහසේ මැරෙනකම් වතුර ටිකක් බොන්න බෑ. ඒක බීජ නියාමයක් නෙමෙයි, ඍතු නියාමයක් නෙමෙයි. ආන් ඒකට තමයි කර්මය කියලා කියන්නේ. නේද? අත් දෙකෙන්ද යන්න ලේසි, කකුල් දෙකෙන්ද ඇවිදින්න ලේසි වැඩියෙන්. සාමාන්‍ය කෙනෙකුට අත් දෙකෙන්ද ඇවිදින්න ලේසි වැඩිපුර කකුල් දෙකෙන්ද ඇවිදින්න ලේසි. කකුල් දෙකෙන් නේද? අත් දෙකෙන් ඇවිදුන්න උනොත් එහෙම අවුරුදු 5ක් විතර අමාරුයි නේද? කුරුල්ලෙක් කියලා කියන්නේ අත්තටු දෙක එන්නේ කකුල් දෙකට නෙමෙයි අත් දෙකට. කොහොමද? උඩ යනකොට අපිට නම් හිතන්නේ අනේ වාසනාවක් වගේ පේන්නේ. ගෙවල් කීපයකට යන්න පුළුවන්. කකුල් දෙකෙන් ගියේ කෙනාට අත් දෙකෙන් යන්න වෙලා තියෙන්නේ. ඒකට සියලුම ආගම් වලින් කියන ඒකට අපාය කියන වචනේ පාවිච්චි කරනවා. ඒක ලොකු දුගතියක්. සතර අපායෙන් කොටසක් අපිට පේනවා තිරිසන් අපාය. කියන්නේ අපිට වඩා දුකක් තියෙන තැන කකුල් දෙකෙන් යන ජීවිතේ යාට අත් දෙකෙන් යන්න වෙලා තියෙනවා. බීම බටෙන් වගේ වතුර බොන්න වෙලා තියෙනවා. දැන් මේ බුලත් ටික සමහර වෙලාවට කනවනේ අපි පින්කමක් වෙලාවක නේද? මලගයක් වුණොත් නැත්තම් මොනවා හරි දන්සල් වෙලාවක අපි එක දිගට බුලත් ටික කනවනේ. වෙනදාට වඩා නැත්තම් ක්‍රීඩා කරන අය බබල් ගම් කනවා. හැබැයි ටිකක් වෙලා කනකොට හක් කර දෙනවද නැද්ද? එක දිගට හපන්න බෑනේ දැන් මේ තියෙන ඒවායින්. එක දිගට හපන්න බෑනේ. නේද? එතකොට රිදෙනවානේ. මාළුවට කට පිරලා තියෙන හැම වෙලේම හක්ක හෙල්ලෙන විදියට. විපාකයක්. බුලත් ටික කාලා නෙමෙයි. එයාට හම්බෙලා තියෙන්නේ මොකක් හරි ක්‍රම එකකින්දා එයාට හම්බෙලා තියෙන හැම වෙලේම මේවා කන්නේ බොන්නේ නැතුව හක්ක හෙල්ලෙන ජීවිතයක්. කොච්චර අමාරුද නේ කියන්නද? පොලිසියකුත් නැහැනේ. උසාවියක් නැහැනේ නඩු දාන්න බෑ. නේද? හුස්ම ගන්න තැනට පොල් කෙන්දක් දැම්මොත් අමාරුයි. හරකට දාලා තියෙන හුස්ම ගන්න තැනට ලණුවක්. කාටද කියන්නේ? සිංහල දන්නේ නැහැ, ඉංග්‍රීසි දන්නේ නැහැ, දෙමළ දන්නේ නැහැ. කොහොම ප්‍රශ්නයක්ද නේ? එයාලගේ ජීවිතවල කියන්න බෑනේ. කවුරු ගණන් ගන්නෑ නේ.
එක තට්ටුවක විතරයි දත් තියෙන්නේ. තට්ටු දෙකේම දත් නැහැ. ඒකනේ කාපු ටික රෑ ආයෙ එළියට දාලා කන්නේ. හරියට හැපෙන්නේ නැහැ. හරකව අමාරලා කනවද නැත්? ඇඳි දෙකේම දත් හම්බෙලා නැහැ යාට. මොකක් හරි හේතුවක් ඇති. කර්මානුරූපව තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් හිතන්නකෝ ජිරාෆ් කියලා කියන්නේ බෙල්ල දිග සතෙක්. එයාගේ බෙල්ල නමන්න පුළුවන් කකුල් දෙක ළඟට යනකම් විතරයි. සාමාන්‍ය විදියට. බිම පොළොව මට්ටමට යනකම් බෙල්ල නිදාසේ නමන්න පුළුවන්. මෙයාට වතුර බොන්න උන වතුර තියෙන්නේ පොළොව මට්ටමට වඩා පල්ලෙහායි. එතකොට මෙයා යාගේ ස්වභාවික මට්ටමට නමලා වතුර ඕනනම් ඊට වඩා බෙල්ල පාත් කරන්න ඕන. ජිම්නාස්ටික් කරනකොට මතකයි නේද? ඔළුව අපිට පල්ලෙහාට පාත් කරන්න ඕන නම් කකුල් දෙක ඈත් කරන්න ඕනද නැද්ද? එතකොට මෙයාට වතුර පිපාසාව වෙනකොට මෙයාගේ ස්වභාවික ඉරියව්ව වෙනස් කරලා කකුල් දෙක ඈත් කරන්න ඕන වතුර ටික බොන්න. හදිස්සිය කිඹුලෙක් ආවොත් දුවන්න බෑ. එයාගේ ස්වභාවික පිහිටීමේ නෙමෙයි ඉන්නේ අසාමාන්‍ය ඉරියව්වක ඉන්නේ. කොච්චර ප්‍රශ්න නැද්දනේ? ලොකු ප්‍රශ්න තියෙනවා යාළුවට. දැන් හිතන්නකො අපිට කවුරු හරි ගහන්න ආවොත් අතින් හරි ගහනවනේ අපි. කියන්නේ අපිට ගහන්න ආවොත් මගේ මාලේ කඩා ගන්න ආවොත් මට මොකක් හරි කවුරුත් නැත්තල් ළඟ මම අතින් හරි තල්ලු කරනවනේ. මොකද ඒක මාලේ මට වටිනවනේ මං අමාරු වෙන්නේ ඒක ගන්න. අත් දෙක අල්ලගත්තොත් කවුරු හරි කකුලෙන් හරි ගහනවනේ. අත් දෙකයි කකුල් දෙකයි අල්ලගත්තොත් අඩුමතරේ මම හපා කනවනේ. මොකද මට තියෙන්නේ මේ වෙලාවට කට විතරනේ බේරෙන්න. සර්පෙක් කියලා කියන්නේ අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ තියෙන්නේ කට විතරයි. අපි කියන විසකෝර සර්පෙල්ල. පොඩ්ඩක් පෙනේ පුප්පපු ගම අපිට පෙන්නේ මහා හතුරෙක් වගේ. එයාට හම්බෙලා තියෙන්නේම ජීවිතේ බේර ගන්න කට විතරයි. එයා කටෙන් ගහන්න නැතුව මොකින්ද ගහන්නේ? නේද? හිතන්නකෝ අත් දෙකයි කකුල් දෙකයි නැත්තම් මට කට විතරනේ තියෙන්නේ. කොච්චර ප්‍රශ්න තියෙනවද එයාලගේ ජීවිතේල? නේද? මෙතන භූමි තෙල් දානකොට එහා පැත්තේ බඩ ගැලවෙනවා. එයාගේ ඇඟට දාන්න ඕනේ නැහැ. එයා හයියේ නැහැ ඇඟ. එයාගේ ඇඟට දැම්මොත් කොහොමත් අමාරුයි. ඈත දානකොට එයාලගේ ගැලවෙනවා. එතකොට අර දැන් හිතන්නකෝ බඩ එහෙම තුවාල වුණොත් ඔය පුවක් ගහකින් හරි වැටිලා ළමයි. බඩ ගන්නකොට පුවක් ගහකින් හරි ග්‍රීස් ගහකින් හරි මොකක් හරි බඩත් එක්ක අතුල්ලගෙන පල්ලහැට ආවොත් බඩ ගන්න වුණොත් ඒ තුවාල පිටින් අමාරුයි. අර හැව ගැලවිච්ච එකෙන් බඩ තුවාල වෙච්ච එකෙන් බිම යන්නත් ඕන ලේ පෙරපෙරා. හරි අමාරුයි යාළුවා. හරිද? එතකොට ඔන්න බලන්න ආන් එහෙම කොට්ටාසයක් ඉන්නවා. දැනට අපිට පේන. එතකොට දිව්‍ය ලෝක තියෙන අපිට දැනට පේන්නේ නැහැ. මස් පිරුණ ඇස් වලට ගෝචර නැහැ. ඊට වඩා සියුම් ශරීර තියෙන ලස්සන ශරීර තියෙන අපිට පේන්නේ මස් තියෙන ඇහැට ඔක්කොම පේන්නේ නැහැ. හරිද? මේ කන් දෙකට ඔක්කොම ඇහෙන්නේ අපිට ඇහෙන්නේ නැති සද්ද සමහරට සත්තුන්ට ඇහෙනවා. ඒ සුනාමි වෙලාවේ එයාලා කලබල වුණානේ. අපේ කනට ඇහෙන්නේ නැහැ. එයාලගේ කන් වලට අපිට වඩා ඇහෙනවා. ආන් ඒ වගේ අපේ ඇස් වලට පේන්නේ නැති වුණාට අපිට පේන්නේ නැති ලෝකවල තව තියෙනවා. ඒක හැම ආගමක්ම පිළිගන්නවා. හරිද? එතකොට අන්නේ සිද්ධාන්තයට කියන කර්මය කියලා. කර්මයෙන් තමයි කර්මය කියන්නේ හොඳ නරක දෙකටම. කර්මය කියලා කියන්නේ හොඳ නරක දෙකටම. හොඳද? යහපත් කර්ම වලට කල්යාණ කර්ම කියලා කියනවා බුදුදහමේදී. අපි ඒ වචනනේ පාවිච්චි කරන්නේ. අයහපත් කර්ම වලට පාප කර්ම කියලා කියනවා. හොඳ දේවල් වලට හොඳ කර්ම කියලා නරක දේවල් වලට නරක කර්ම කියනවා. හරිද? ඒකයි දැන් ස්වර්ගයට යනවා කියන්නේ හොඳ දෙයක් කරොත් ඔයා ස්වර්ගයට යන්න පුළුවන්. ඔයා නරක දෙයක් කරොත් එහෙම දෙවියන්ගේ කැමැත්ත හින්දා හරි කියලා ඔයාට නරකට යන්න. එයාලා එහෙම කියලා එයාලගේ ආගම්වල බුදුදහමුදුරෝ පටිච්ච සමුප්පන්න මෙන්න මේක නිසා මේක වෙනවා කියලා හේතුඵල ධම දේශනා කරනවා. ඒකට ආරම්භක අවදී හැම එකක්ම මේ කර්මඵල સિદ્ધාන්ත කියන අපිට මැදිහත් වෙන්න බෑ මේ නීතියට කියන එක. මැදිහත් වෙන්න බෑ කියන එක හැමෝම තේරුම් අරගෙන තියෙනවා. සසර කලින් භවයන් වල සිද්ධ වෙලා තියෙන දේවල් එක හැඩතල තීරණය වෙන එකට දැන් අපි එන්නේ අම්මගේ තාත්තගේ අම්මා තාත්තා හින්දා අපි එළියට එන්නේ. එහෙනම් මනුස්ස හැඩයක් අපිට තියෙනවා. තිරිසන් අම්මෙත් තාත්තකින් ආවොත් තිරිසන් හැඩයක්. සමහර කට්ටිය කට්ටෙන් එළියට යන බිත්තරේ. ඒත් එයාගේ අම්මගේ හැඩේ පිහිටන්නේ. ඒ බිත්තරේ දාපු අම්මගේ හැඩේ පිහිටන්නේ යාර සතාට. එතකොට ඇහැට පේන්නේ නැති සත්තුන්ට අම්මෙත් තාත්තෙක් නැහැ. දිව්‍ය ලෝක කියන්නේ නේද? සමහර නිර්යාල් කියලා කියන්නේ කියන්නේ හැඩය අම්මගේ තාත්තගෙන් නෙමෙයි යන්නේ කර්මයේ හැඩය. සමහර කෙනෙකුට මූණ ඌරෙක්ගේ වගේ කකුල් දෙක මිනිස්සෙක් වගේ. කියන්නේ යාලගේ කර්මයේ හැඩය හම්බෙන්නේ දෙමව්පියෝ හරහා එන හින්දා අපිට අම්මා තාත්තගේ මනුස්ස හැඩේ ඒ අම්මගේ තාත්තගේ හැඩේ පිහිටන්නේ. හරිද? එහෙනම් හොඳ නරක දෙකට හොඳ එකට කල්යාණ කර්ම කියනවා නරක එකට කියනවා පාප කර්ම කියලා. හොඳද? දැන් මම බණට වඩිනකොට මේ පාදෝවණය කරපු තැන රම්බුටන් ගෙඩියක් තියනවා කියලා හිතන්නකෝ. කවුරු හරි මේ අයියා කෙනෙක් කන්න ගෙනාව එකක් මං එන කලබලයට එකපාරට සාක්කුවෙන් එළියට ගත්ත ටිකලා යාළුවොන්ට දෙන්න ගෙනා 1 2 3
පාවඩේ දිගේ ගියා. දැන් හාමුදුරු අරේ වඩින්න ඉඳ ලොකු දෙයක් කරන්න බෑ. නමුත් ඒක ගණ්ඩත් අමාරුයි වෙලාවෙ හැටියට. නමුත් හාමුදුර අපහදෙනවද ඒක දැකලා? පළතුරන්නේ. එහෙනම් මේ වැරදිලා වැටෙන්න ඇති කියලා මං එනවද නැද්ද? හැබැයි මෙයාලා එනකොට යම්කිසි සතෙක් හදිස්සි ඇවිල්ලා සූර්තල් සතෙක් පාවඩේ එහා පැත්තේ යම්කිසි ජරාවක් දාලා ගියොත්. හරිද? අයින් කරන්න වෙලාවක් නැහැ. හාමුදුරු වඩින හැබැයි හිමින් එන්නේ හාමුදුරු. හාමුදුරු හිමින් වඩින්න ඕන. දැන් මම දැක්කා හාමුදුරුවෝ දැක්කොත් නිකන් හොඳ නෑ වගේ දර්ශනයක් මම දැක්කා දැන්. බලලෙත් දිව්වා කියලා හිතන්නකොත්. එතකොට මම එහෙම දෙයක් දැක්කොත් මං කරන්නේ මොකද්ද? ඒක නුසුදුසු දෙයක් කියලා මටම පේනවා. හාමුදුරුවෝ මේක දැක්කොත් හාමුදුරුවෝ හැබැයි පෑගෙයිවද්ද දන්නේ වගේ හැඟීමක් આવොත් මම මොකද කරන්නේ? මට පුළුවන් උපරිම දේ මොකද්ද? දැන් ලොකුවට ආයුධ හොයන්න වෙලාවක් නැහැ. මොකද හාමුදුරුවෝ එන ගමන්නේ දැන් මට පොඩි දෙයක් ඕන නම් කරන්න පුළුවන් නේ වෙනුවෙන්. මොකද්ද කරන්නේ? අපිරිසුදු දෙයක් දැන් බනට ගැලපෙන්නේ නැති දෙයක් නේ දැන් පාරේ තියෙන්නේ. දැන් මම මේ ඔක්කොම අතු ගාලා තිබ්බේ බනට ගැලපෙන්නේ නැති දෙයක් පාරේ. හදිස්සි. ඒතකොට මගේ ඔළුවෙන් මට දෙන්න පණිවිඩය මොකද්ද? ඒ වෙනුවෙන් මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පුළුවන් ඉක්මන්ම ප්‍රතිකාරය මොකද්ද? උත්තරේ දන්නවා කියන්නේ නැතුව ඊට. අපි මොකද්ද කරන්නේ? පුළුවන් නම් ඒක වහලා දානවා. මොකද අයින් කර කර ඉන්න වෙලාවක් නැහැ. උදළු හොයන්න වෙලාවක් නැහැ මේ වෙලාවේ. බැලි ටිකක් හරි දාලා වහන්නේ ඇයි? රඹුටන් ගෙඩි වැහුවේ නැහැ. පළතුරු වැහුවේ නැහැ. ඇයි මේ වහන්නේ? වහන්නේ ඇයි ඒවා? අපිරිසිදුයි නම් වහන්න ඕන නේද? අපිරිසිදුයි නම් වහන්න ඕනද නැද්ද? ප්‍රසිද්ධිය ආහාර අනුභව කරාට ප්‍රසිද්ධිය එළියට දාන්න පුළුවන්ද? එළියට දාලා වහන්න ඕන අපිරිසිදුයි. ඇයි දන්නේ ඇඳුම් වලින් වහන්න වෙලා තියෙන්නේ නේද? ඇයි අපිට ඇඳුම් අඳින්න වෙලා තියෙන්නේ? ඇඳුම් අඳිනවා කියන්නේ ඇඳුම් වලින් වහන්න වෙලා තියෙන්නේ. ආගමක් අදාළ නැහැ. යථාර්ථය. ඇඳුම් වලින් වහන්න වෙලා තියෙන්නේ. ගෙදර ගිහින් ඇඳුමක් ගලවලා හොදන්න ගියොත් වැඩියෙන්ම ගඳ එන්නේ ඇඟට එළිය පැත්ත නෙමේ ඇඟට දාලා තිබ්බ පැත්තේ. බෑන්ඩේජ් එකක් දාලා වගේ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. හැමතැනම වහගෙන යන්න බෑනේ. ඒ හින්දා අම්මා පුංචි කාලේ මොකද කරන්නේ? 60 කට්ටක් ගහලා තව පොඩි කෑල්ලක් ලේන්සුවකුත් එල්ලනවා. ඇයි ඔයාගේ මූණ පුතේ වහගෙන හැම වෙලේම යන්න බෑ. ඔයා වැටෙන්න පුළුවන් නේ. මූණෙන් පල්ලෙහාට මොනවා හරි අපිරිසුදු දේවල් ගැලුවොත් ඔයා මේකෙන් පිහ ගන්න ඇඳුමේ පිහ දා ගන්න එපා. හරි නෑනේ පුතේ කැතයින්. අම්මා ගෙදර මොප් කරනවා වගේ මං ඉතින් මොප් කර කර යන්න වෙලා තියෙන්නේ මට වතුර ඔබ. අපිරිසුදු ඒ කියන්නේ මාව හම්බෙන්න ඉන්නකොට අම්මට දොළ දුක හැදුණානි නේද? අම්මා දොළ දුකට මොනවද කෑවේ වැඩිපුර? ලංකාවේ ජාතික ආහාරේ අම්මා මොනවද වැඩිපුර කන්නේ නැත්තේ? ප්‍රධාන වශයෙන්. අද උදේ මොනවද කෑවේ අපි? අද උදේ මොනවද කෑවේ? බත් කියලා කියන වැඩිපුර බත් දා ගන්නවානේ අපේ වගේ රටවල් වල කට්ටිය එළවලු අඩු වෙන්නේ දාගන්නේ. ඒ කියන්නේ මට දොළ දුක මගේ බඩගින්නත් එක්ක අම්මට දොළ දුක හැදෙනකොට එයා වැඩියෙන්ම මාස 10 ඇතුළත බත් නේද කන්නේ ඇත්තේ. බත්නි කන්නේ ඇත්තේ. එතකොට දැන් බත් කාපු අම්මා පෙරේදා විතර බත් එකක් කන්න පුළුවන්ද අද අපිට? පෙරේදා විතර බත් එකක් අද කන්න පුළුවන්ද? ඇයි? පිළිනු වෙනවා. ගඳ ගහනවා. බත් ගඳයි නම් බතෙන් හැදිච්ච මං සුවඳ වෙන්න පුළුවන්ද? බත් ගඳයි නම් තියාගන්න බැයි නම් බත් වලින් නම් මං හැදුනේ මාව සුවඳ වෙන්න පුළුවන්ද? සුවඳ වෙන්න බෑ. ඒක දන්නා සබන් හදන කට්ටිය. එයාලගේ සබන් කැටේ ගහලා එවනවා සුවඳ සබන් කියලා. එයාලා දන්නවා මං ගඳයි කියලා. මට ඉතින් පුදුම ලැජ්ජාවක් අනේ ඉතින් සුවඳ සබන් කෑල්ලක් දෙන්නකො ඉතින්. මං කියන්නේ මං ගඳයි කියලා. නමුත් ඒ කැටේ ගහලා තියෙන්නේ සුවඳයි කියලා මම ගඳ හින්දා. නේද? එහෙනම් බතුත් ගඳයි බත් වලින් හැදිච්ච ශරීරය සුවඳ වෙන්න බෑ. නේද? සුවඳ වෙන්න. අපි මැරුණොත් මොකද කරන්නේ ඉන්න කට්ටිය? අපි මැරුණොත් ඉන්න කට්ටිය මොකද කරන්නේ? පුළුවන් තරම් ඉක්මනට මොකද කරන්නේ? කරන චාරිත්‍ර ටික ඔක්කොම කළා සතියක් හරි චාරිත්‍ර කළා ඊට පස්සේ මොකද කරන්නේ? එක්කෝ වලක් කපලා හංගනවා නැත්තම් ගිනි ගහලා දානවා. එක්කෝ වලක් කපලා හංගන්න ඕන නැත්තම් ගිනි ගහලා ඉවර කරලා දාන්න ඕන. ආයෙ දත් මදින්නේ නැහනේ. ඒ කියන්නේ මේ කුණු ගොඩ ආයෙ එයා ඒකම නඩත්තු කරන්නේ නැහැ. මේ ලෝකේ තියාගන්න බෑ ඒක.
සාමාන්‍ය මිනි පෙට්ටියක් අරගෙන යනකොට අපි අඬනවනේ අනේ තාත්තා ගෙනියන්න එපා. අඬනව නේද? ආපු කට්ටිය ඇත්තටම කිව්වොත් එහම අනේ අපිටත් ගොඩාක් වැඩ තියෙන ගමන් ඔයාලගේ මලගෙදර අපි ආවේ. ඔයාලා ගෙනියන්න එපා කියලාද කියන්නේ? අපි ගොඩාක් අපිටත් වැඩ තියෙනවා. දැන් 7 දවසක් විතර මෙතන වෙලා හිටියානේ අපි දැන්. එහෙනම් අපිට ගොඩක් වැඩ තියෙනවා. එහෙනම් ඔයාලා ගෙනියන්න එපානේ කියන්නේ අපි යනවා අපේ ගෙවල් වල. ආයෙ අපිට අඬන්න නම් මොකක් කියලාද? අනේ තියලා නයි යන්න එපා. මොකක් හරි ඉක්මනට මේක අරගෙන ගිහිල්ලා වහලා දාන්න. යථාර්ථයට මූණ දෙන්න වෙනවා පින්වත්. නේද? ලෝකේ යථාර්ථයට මූණ දෙන්න වෙනවා. ආයෙ ගොඩ තියන්න බෑ. දැන් කුණු ගොඩක් මෙතන එකතු වෙනවා නම් මෙතන තියන්න බෑ. අපි අයින් කරන්න බෑ කුණු නම්. අයින් කරන්න වෙනවනේ. නේද? අමරදේව මහත්තයා ඉතින් গিitar එකක් තියාගෙන බොරැල්ලේ ඉන්න පව් නේද? ඇතුළේ මොකුත් නැහැ ඉතින් තියාගන්න බෑනේ. නේද? සංගීත කරන කට්ටියට වෙනම හදලා තියෙන තැන. ඔයාලා සංගීතෙනි කරේ ඔයාලට කරන ගෞරවයක් වශයෙන් අපි ඔන්න සංගීත භාණ්ඩෙත් එක්කම කැටේ බඳිනවා. ඇතුළේ ඉන්නවද මහත්තයා? මේ ශරීරයේ පස් දක්වාම කැඩෙන එක ස්වභාව ධර්මයක්. දැන් ගහක් වැටුනොත් එහෙම පස් දක්වාම ගහ කැඩිලාම යනවා අවුරුද්දක් විතර යනකොට. මේ ශරීරය අනිවාර්යෙන් පස් දක්වා කැඩිලාම යනවා. ගිනි ගැහුවේ නැත්තම්. පරණ කනත්තේ සෝහනක් කාරලා බැලුවොත් එහෙම මල් ශාලාවේ අර හයිය යකඩ කෑලි තියෙන වෙලාවකට නූල් එහෙම තියෙන සමහර ඒවා මල් ශාලාවල ඒ නූල් දිරන්නේ නැහැ එකපාරට. ඒව තියෙනවා. ආයෙ මුකුත් නැහැ. සමහරට කට්ටින් කෑලි කෑලි අහු වෙනවා. අවුරුද්දක් දෙකක් තුනක් ගියාට පස්සේ මොකක්වත් අපිව ගණන් ගන්නෑ කවුරුත්. ණයා හැවෑරලා යන්නේ එයාට වැඩක් නැති හින්දානේ. ණයා හැවෑරලා යන්නේ වැඩක් තිබ්බනේ ඒක ඇරලා යන්නේ නැහැ. ඒකෙන් වැඩක් ගන්න බැරි හින්දානේ අතහැරලා දාලා යන්නේ. ඒක ගිනි ගැහුවා කියලා එයාට රිදෙන්නේ නැහනේ. ඒ වගේ මෙහි ඉන්න බැරි හින්දා මේ ශරීරය අතහැරලා දානවා. ශරීරයේ කොටස් දෙකක් තියෙනවා. එකක් හිත අනිත් එක කය. එතකොට කය කියන දේ අවුරුදු 100ක් යන්න කලින් විනාශ වෙන්න තියෙන එක. ඒකට ආගමක් අදාළ නැහැ. ඒකට කියනවා කර්මයෙන් හම්බුන ශරීරය අවුරුදු 100ක් යන්න කලින් අපේ ආයුෂ අනිවාර්යෙන් පොළවේ පස් දක්වාම කැඩෙන්න ඕන 2125 කියලා කියන්නේ ලෝකේ තියෙනවා. දැනට ඉන්න කෝටි 800න් කවුරක්වත් නැහැ. සමහර මේ විද්‍යා ආයතනේ තියෙනවා අපි නැහැ. නේද? හැබැයි හිත වෙන භවයක ඉපදෙනවා කර්මානුරූපව. නේද? හිත මලමිනියේ අපි ඇඬුවට හිත ඒකේ නැහැ. නේද? හිත ඒකේ නැහැ. ශරීරයේ කොටස් ටික ඔක්කොම තියෙනවා. මල් ශාලාවක් කෙනා ඉතින් පොඩ්ඩක් සූදානම් කරලා එවන්නේ. නිකන් හරි හුස්ම ගත්තොත් කියලා පුළුන් ගහලා එවන්නේ නැහයට. ආයෙ නම් ගන්න දෙන්නේ නැහැ. නේද? ආයෙ හිතන්න එපා අපි වෙනුවෙන් කට්ටිය ඉන්නවා කියලා. කටේ ගාන ගම් එක දන්නවද මොකද්ද කියලා? ඔය පත්තරාලවන ගම් නෙමෙයි ගාන්නේ සපත්තු ගම්. සුපර්ගෝ ගාන්නේ ආයෙ ගලවන්න බැරි වෙන්න. ඒගොල්ලෝ මහලෙවන්නේ ඇයි? වැරදිලාවත් කතා කරොත් මනස උසස් මනුස්ස ලෝකයේ මේ වෙන ලෝකෙක මනස උසස් කියලා හිතාගෙන ඉන්න මනුස්ස ලෝකයේ කට්ටිය ප්‍රතිචාරිතයි. කන් දෙකේ පුළුන් ගහලා එවන්නේ. ඇඟිලි බැඳලා එවන්නේ. සැලුට් එකක්වත් දැම්මොත් නේද? ඇඟිලි බැඳලා එවන්නේ. ඇඳුම් අඳන්නේ උඩින් තියලා එවන්නේ. ඒකනේ අපි අඬනකොට බය මිනිස්සු අඬනකොට මිනි පෙට්ටිය බදාගෙන මිනිස්සු අඬනකොට අපි බය ඇඳුම් තියලා 60 කටු ගහලා නෙවලා තින්නේ. අඳන්න බෑ ගල් වෙලානේ තියෙන්නේ. අතපය දික් කරන්න බෑ ගල් වෙනවනේ මැරුණේ ගමන් එකපාරට. සම්පූර්ණ මෙතන නිකන් ඩීෆ්‍රීසර් එකට දැම්මා වගේ සීතල වෙලා ගල් වෙනවනේ දැන්. එතකොට මෙයාව නේද? ඒකයි අතරම ඔය ගැට ගහන්නෙම ආයෙ මුකුත් පස්සේ හදන්න බෑ. මේවා තනිකර එහෙම්ම හයි වෙනවා. එතකොට ආයෙ ඇඳුම් ආයෙ අත දිගෑරලා ඇඳුමක් අඳන්න බෑ. දවස් 3ක් විතර එතන එම්බාම් එකට ගත්තාට පස්සේ. එතකොට උඩින් නිකන් ඉටිය දීලින් වගේ ඇතුලේ තියෙන ඒවා එළියට එන ඉඳ වහලා උඩින් නිකන් ලස්සනට තියනවා විතරයි. ඒකනේ කියන්නේ සමහර අය ඇඳගෙන ඉන්නකොට ඇඳුම් එහෙම කපන්න එපා මිනිය තමයි එහෙම ඇඳුම් කපන්නේ කියලා. ඇඳගෙන ඉන්නේවා මහන්න එහෙම දෙන්නේ නැහැ නේද අම්මලා ඉස්සර. බයයිනේ. මිනිය තමයි එහෙම කප කප මහන්නේ. හොඳද? මිනිය තමයි එහෙම කප කප මහන්නේ. රැවුල හැබැයි හොඳ වැඩක් කරනවා. රැවුල කපලා නැත්තම් මල් ශාලාවෙන් කපනවා. නාලා නැත්තම් නාවනවා. ගිය ගමන් නාවල තමයි එයාලා වැඩ පටන් ගන්න. හරිද? මම මේ කියන්න උත්සාහ කරන්නේ අන්නේ ඒ යථාර්ථය වහන්න බෑ අපිට පින්වත්. වහන්න බෑ. හරිද? ඒ කියන්නේ මේ කර්මයෙන් යමක් මට ලැබෙනවා නම් ඒක මට ස්ථිර වශයෙන් තියාගන්න බැරි එකක්මයි හම්බ වෙන්නේ. කර්මයෙන් කාට හරි ශරීරයක් හම්බ වෙනවා නම් හරිද? ඒක කවදාවත් සදාකාලික එකක් මට හම්බෙන්නේ නැහැ කියන එක මම මේ කියන්න උත්සාහ කරන. එක පැත්තකින් ගඳයි. එක පැත්තකින් ගඳයි. හැමදාම දත් මදින්න වෙලා.
හරිද? අන්න බලන්න කර්මයෙන් හම්බෙන දේ හොඳ දේ කර්මයෙන් හම්බෙන දේ හොඳ දේ නෙමෙයි හම්බෙලා තියෙන්නේ. කණ්ණාඩිය ළඟට ගිහින් මූණ බලලා තියෙනව නේද? අද උදේත් බලන්න ඇති. කණ්ණාඩියේ මූණ බලන වෙලාවට අප්‍රමාණ ප්‍රීතියක් අට ගන්නවද? පුදුම වාසනාව මම සසර මහා පිං කරපු කෙනෙක්. මේ ලෝකේ වාසනාවන්ත මූණනි මට හම්බෙලා තියෙන්නේ. වාසනාවන්ත මුස මට හම්බෙලා තියෙන්නේ. නේද? ලබන භවෙත් මේ උසම ලැබේවා. මේ මූණම ලැබේවා. මේ කොණ්ඩෙම ලැබේවා කියලා අප්‍රමාණ ප්‍රීතියක් මට ගන්නවද කණ්ණාඩිය ළඟට ගිය ගම? නැත්තම් අනේ අහවලාගෙන අහය මට ආවනම් අර කන මට තිබ්බනම් අර කොණ්ඩේ මට කොහොමද වැඩිපුර හිතෙන්නේ? තියෙන එකෙන් උපරිම සතුටු වෙනවද නැත්නම් වෙන එකක් මතක් වෙනවද එතෙන්ට ගියාම? වෙන ශරීරයක් මතක් වෙනවා නම් මට ගැළපෙන එක හම්බෙලා නෑ නේද? අන්න බලන්න කර්මයෙන් හම්බ වෙන දේ මම දන්නේ නෑ මොකද්ද හම්බ වෙන්නේ කියලා. හම්බ වෙන දේ බාර ගන්න වෙනවා. කුලියට ගෙදරකට ගියා වගේ තමයි ගේ අයිතිකාරයා තාත්තා නෙමෙයි. කුලියට ගෙදරක ඉන්නවා නම් මට පොල් ගාන්න පුළුවන්, මිදුලතු ගාන්න පුළුවන්, එතන බත්තු යා ගන්න පුළුවන්, ඇඳේ නිදා ගන්න පුළුවන් අයිතිකාරයා මන් නෙමෙයි. කර්මයෙන් හම්බ වෙන ශරීරයේ මට දත් මදින්න පුළුවන්, hina වෙන්න පුළුවන්, පාර යන්න පුළුවන් අයිතිකාරයා මන් නෙමෙයි. කර්මයට හිතුනොත් එයාගේ ඉනෙන් පල්ලය පණ නැති කරන්න ඕනි කියලා අංශභාගය දෙනවද නැද්ද? කර්මයට පුළුවන් ඕන්නම් මේකේ අපිරිසිදු ශරීරයේ කෙසේ වෙතත් ඒ අපිරිසිදු ශරීරයම ඕන්නම් ඉනෙන් පල්ලය පණ නැති කරන්න පුළුවන්. ආයි විද්‍යාව දියුණුවයි කියලා නෑ. පාමසිය කිලෝමීටර් පාමසිද නැද්ද? විද්‍යාවට නවත්තන්න බෑ මේක. සමහර අය ඉන්නේ අම්මගේ වකුගඩුවේ. එතකොට වකුගඩුවේ වයස 2ක්. හරිද? අපි හිතමුකෝ 40 එක්කෙනෙක්ට වකුගඩුව දැම්මේ කියලා. අම්මා කවුරුත් දෙන්නේ නැති ඉඳ පුතේ මන් දෙන්නම් කියලා අම්මා දෙනවනේ. අවුරුදු 80 වකුගඩුවක් දැන් මෙයාට වෛද්‍යවරු දාලා දෙනවා. වයස 2ක්. දාඩිය දාන වෙලාව වෙනස් වෙනවා. ඒ වයස 2ක් නේ. 80 එක්කෙනා මුත්‍රා කරන වෙලාවට මේ 40 එක්කෙනා ශරීර 2ක් නේ. නේද? එතකොට බඩ ඉදමෙන්න පටන් ගන්නවා. නේද? මුත්‍රා කරන වෙලාව වෙනස් වෙනවා. දාඩිය දාන වෙලාව වෙනස් වෙනවා. ඇඟ ඇද වෙනවා. බර වැඩ කරන්න බැරුව යනවා. අන්න බලන්න කරන්න දෙයක් නැහැ. Tamanda වගෝඩු වෙන්නේ වගෝඩු ඕන හින්දානේ. නේද? වගෝඩු දෙකක් ඉන්නේ වගෝඩු දෙකක් ඕන හින්දානේ. එතකොට වෙන එකක් දානවනම් ප්‍රශ්නයක් එනවා. නේද? සමහර අයගේ තුවාල තියෙනවා ආවාට වගේ. එපා කියන්නද? බෙහෙත් දානකොට ඇටකටුම අහු වෙනවා. ගෝස් දාලා වහනවා. නේද? සමහර අයගේ බඩවැල් සවුත්තු වෙලා මාස 3ක් විතර එළිය තියලා ගන්නි. යථාර්ථය හොඳ නැහැ. අපි කැමති විදිහට අපිට ශරීරය තියාගන්න බෑ. නේද? සමහර වෙලාවට දොඩම් ගෙඩි වගේ ලොකු ගෙඩි ওই පාරේ යද්දි සමහර අය හම්බ වෙනවා මේ මහා ගෙඩි ඇඳුමක් ඇඳගෙන යන්න විදියක් නැහැ. කාටවත් මූණ දෙන්න විදියක් නැහැ. ඇපල් ගෙඩි වගේ ලොකු ගෙඩි. ඇඟ හැමතැනම ගෙඩි. සමහරට ඇඟ හැමතැනම කරප්පන්. සමහරට ඇඟ හැමතැනම මේ අලුහා. නේද? සමහරට ગેස්ට්‍රයිටිස් යෝගට් එකක්වත් කන්න බෑ බඩ දනවා. අය අත ගන්නද? ඇතුලේ තුවාල වෙලා තියෙනවා. නේද? හිතන්න සමහරට එකපාරම සීනි වැඩි වෙනවා. එකපාරම කොලෙස්ටරෝල් වැඩි වෙනවා. අර කන කැම ටික කන්නත් බෑ ඊට පස්සේ. සමහර අය කට නැහැ. නායෙන් බටයක් දාලා කිරි වීදුරුවක් උදේට දානවා හැන්දෑවට එකක් දානවා. අන්න බලන්න යථාර්ථය අපි හිතන තරම් හොඳ නැහැ. කර්මානුරූප ඒකයි මම කිව්වා අරයට අන්තට්ටුවක් ඉන්නේ මට හැබැයි මෙහෙම එකක් ඇවිල්ලා තියෙන හැබැයි මගේ හම්බුන එකත් අංග සම්පූර්ණ එකක් නෙමෙයි. මීපැණි පොඩ්ඩක්වත් ශරීරේ නැහැ. නේද? වැදගත් චූටි දෙයක්වත් නැහැ මේකේ. ඔක්කොම තියෙන්නේ අපිරිසුදු වෙන දේවල්. සැරෙන් සැරේ කරෙන් පල්ල දා ගන්න ඕන, වතුර පාස්කට් 60ක් විතර දා ගන්න ඕන, නැත්තම් මූණ අතපය හොදන්න ඕන. කොහොම හරි මේක සේවිස් කර වාහනයක් වගේ තියන් ඉන්න වෙලා තියෙනවා. හරිද? ඒත් මට බත් කන්නත් වෙලා තියෙනවා. දැන් පෙකිනි වෙල කැපුවනේ. ඒ හින්දා ආයෙත් මට මොකද වෙලා තියෙන්නේ? කන්න වෙලා තියෙන්නේ අපිරිසුදු දෙයක්. ඒ හින්දා මැරෙනකම්ම මේක ආයෙ සුවඳවත් කරන්නම බෑ. නේද? එතකොට ඇහි ප්‍රශ්න, කනේ ප්‍රශ්න, නහයේ ප්‍රශ්නත් එක්ක සෑහෙන්න ලෙඩ. ඒ ලෙඩ පැත්තකින් තියන්න කාලයක් යනකොට කකුල් දෙකෙන් යන්න බැරි කරනවා. දකුණු කකුල තියෙන තැන තියන්න බෑ මේ හෙල්ලෙනවා. ඊට පස්සේ වෙන වැටලීයක් අරන් යන්න ඕනේ. ඒකට කියන හැරමිටිය කියලා නේද? තියෙන තැන නෙමෙයි කකුල තියෙන වැටෙනවා තිබ්බොත් වෙන ලීයක් තිබ්බේ නැත්තම් එහෙම. සම්පූර්ණ කොන්ද අනිත් පැත්තම හැරෙනවා. දෑකැත්තක් වගේ. මේ දත් ටිකයි පුංචි කාලේ ලේනා දත නේද? ලේනෝ මේ දත අරගෙන වෙන දතක් දෙන්න කියලා ආයෙ දෙන්නේ නැහැ. එකපාරයි හම්බෙන්නේ. වයසට ගිහින් වැටුනොත් වැටනම තමයි. ආයෙත් නැහැ. එතකොට එයාට කණ්ඩ දත් නැහැ. එයාලගේ දිව ගෙවෙනවා. අත්තම්ම කෑමු වෙන දාට ලුණු වැඩි. අම්මා කෑමු වෙන දාට එයාට ලුණු මදි. ඒ දැන් දිව ගෙවිලානේ. ලොකු ප්‍රශ්න ගෙවල් වල ඇති වෙනවා ඊට පස්සේ. හරිද? එයාලගේ දිව ගෙවෙනවා, එයාලගේ කන් ගෙවෙනවා, එයාලගේ ඇස් ගෙවෙනවා, බෝතල් අඩි වගේ කණ්ණාඩි දාන්න ඕනේ ඊට පස්සේ. හරියට පේන්නේ නේද?
හරියට රහ දැනෙන්නේ නැහැ. ඇතුලේ තියෙන ඇටකටු මතුවෙනවා. ආයේ මස් හැදෙන කාලයක් නෙමෙයි. නහර එළියට එනවා. අවලස්සන වෙලා යනවා. නේද? මේ ශරීරයේ දිරලා වගේ යනවා. කොණ්ඩේ ඉදිලා වගේ යනවා. පාට වෙනස් වෙනවා. ඊට පස්සේ බාහිර ලෝකයෙන් ප්‍රතිචාර හම්බෙන්නේ නැහැ අපිට. නේද? සාලේ තියෙන පුටුවක කකුලක් කැඩුනොත් එහෙම කුස්සිය පැත්තෙන් එළියේ. ඒ වගේ වැදගත් කට්ටියක් ගෙදෙට්ට යනවා නම් අත්තම්ම හිමීට තල්ලු කර කර යනවා අපි. යන්නකො පොඩ්ඩක් මේ එහා පැත්තට වෙලා ඉන්නේ. ඇයි අර දැලි කුණු ගාගෙන කෙලපෙරාගෙන වගේ ඉන්නකොට අපිට නිකන් හොඳ නෑ වගේ. ඒ යාලට තනියම නඩත්තු කරගන්න බෑ. ඒ අතපය හයිය නෑ. නේද? පොළොව බලාගෙනමයි යන්නේ. තව ටික දවසකින් පොළොවේනේ. නේද? වයසට ගියාම පොළොව බලාගෙනම යන්නේ. ඇයි? ඒ තව ටික දවසකින් කොහොමවත් පොළොවේ. මරණය කියලා කියන්නේ දැනටත් ඇස් පිල්ලම් වදිනවා නේද? නැද්ද? ඇස් පිල්ලම් වදිනවද? ඕන් රෝග ලක්ෂණ මතුවෙනවා. ඇඳයි මිනී පෙට්ටියයි සමානයිද නැද්ද? ඇඳයි මිනී පෙට්ටියයි සමානයිද නැද්ද? සමානයි නේද? මිනී පෙට්ටියේ කොහොමත් ඇහැ වහලා ඇඳෙත් ඇහැ වහලා. දැන් හැබැයි රෝග ලක්ෂණ මතුවෙනවා. මම වහන්න බලන් ඉන්නේ කියලා වගේ. මොන වැඩේ තිබ්බත් අපි නිදා ගන්න වෙනවද නැද්ද? ඒ හින්දා මිනී පෙට්ටියයි ඇඳයි සමාන හින්දා අපි එතෙන්ද යන්නේ මැරෙන්න යනවා වගේ තමයි. ෆෝන් නම්බරත් අරගෙන වතුර එකත් අරගෙන බෙහෙත් එහෙම තමයි අපි නිදා ගන්න යන්නේ. සමහර අම්මලාට සුවර නැහැ උදේ වෙද්දි නිදාගත්ත කට්ටිය ඇත්තටම ඉන්නවද දන්නේ නැහැ. ගහන දොරවල් වලට. ඉන්නවද කියලා බලා ගන්න ඕනේ. දැන් මිනි පෙට්ටිය හැඩය ඇඳ සමානයිනේ. රෑ මොනවා වෙලාවද දන්නේ. සමහර කට්ටිය මහා කරදරේ සෙනසුරාදාට ගොරෝන ඉවරයක් නැහැ. හැබැයි අහිංසක සතුටක් තියෙනවා තාම මැරිලා නැහැ. නේද? අපිට කරදරයක් වුණාට තාම මැරිලා නැහැ කියලා දන්නවා. අන්න බලන්න අපේ අන්තිම නිස්පාදනයේ ඇහැ අනිවාර්යයෙන්ම වැහිලා යනවා. తాවකාලික වශයෙන් මෙයා ඉතින් වැඩ. CTP බස් එකක් උනා නිවාඩුද නැද්ද සතියකට පාරක් හරි. ඒ වගේ මේ ඇහැ නිවාඩු ගත්තෙම නෑ ඉපදිච්ච දායිද. එයාට හරි මහන්සිය ඉන්ද්‍රියට මහන්සියනේ දැන් මේක. ඔයිල් මාරු කරලා මොකුත් නෑ. මෙහෙමකින් සම්පූර්ණ වහලම දාන. මේ කනට හරි මහන්සිය ඉපදිච්ච දායිනම් එයා වැඩනේ. හොඳ නරක ඔක්කොම අහලා එයාට යන්තම් යම්කිසි දවසක් යන එතනින් එහාට එයාට අහන්න බෑ. අපි මොනවා දැන් ওই සීතල පැත්තක එහෙම යනවනම් කන තියෙනවා අපිට හෙන්නේ සෙම වගේ. ආන් වගේ යම්කිසි දවසක ලෝකේ කට්ටිය කතා කරනවා මම මේ ලොක්කියාවා කියලා කියනවා. ප්‍රතිචාර හම්බෙන්නේ ඇහෙන්නේ. මට දැන් ඕන අතන තියෙන බෙහෙත් පෙත්ත ගේන්න කියලා කියන්නේ ඒත් කතා කරන්න බෑ සමහරට. කට අරින්න බැරුව යනවා. කතාව කියන එක සදාකාලික එකක් නෙමෙයි. නේද? අතපය කියන එක සදාකාලික නෑ. මේකේ ස්ථීරම ස්වභාවය තමයි බිමට වැටෙන එක. తాවකාලිකව වැඩේ ඉතින්. කොච්චර කාලයක්ද කියලා අපි දන්නේ නැහැ. කාලේ දන්නේ අපි අම්මා දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ කොච්චර කාලයක්ද අස්සම් කරලා ආවි කියලා අපි දන්නේ. ඒක අපිට ගෝචර නැහැ. නේද? ඒක අපිට ගෝචර නැහැ. අන්තිමට මේක සම්පූර්ණයෙන්ම එළියට ගිය හුස්ම ටික පවා එළියෙම තියෙන එක ඇතුළට ආපු හුස්ම ටික ඇතුළෙම තියෙනවා. අන්න ඔහම තමයි කර්මයෙන් හම්බ වෙන දේක අවසානයේ. මැලිබෙන් ආයතනේ මැලිබෙන් බිස්කට් එකක් හදනවා වගේ. මනුස්ස ආත්මයේ අන්තිම නිස්පාදනය තමයි මල මිනිය. හරිද? ඒක සියලුම දෙනා තේරුම් ගත. ඒකයි කියන්නේ හොඳ දේවල් කරන්න හොඳ තැනක උපදී. නරක දේවල් කරොත් නරක තැනක උපදී. සමහර වෙලාවට මේ වැඩක් කරන්න ගියාම අපි සල්ලි වලට කට්ටිය ගන්න ඕන. තැඹිලි කපන්න සල්ලි වලට ගන්න ඕන. කවුරුත් උදව්වට නැහැ. එහෙම ඉන්නවද නැද්ද? සමහර වෙලාවට අපි වැඩක් කරන්න ගියේ ගමන් යාළුවෝ හොගාලා අපිට පුදුම හිතන අනේ මේ මෙච්චර යාළුවෝ මට ඉන්නවද කියලා. අන්න බලන්න. හොඳ දේවල් කරොත් සහනයක් තියෙනවා. නරක දේවල් කරොත් මට යම්කිසි පීඩන සකස් වෙනවා. සමහරට පිටරට ගියොත් අම්මා තාත්තා වගේ කට්ටිය හම්බ වෙනවා. කොහෙන් ආපු කට්ටියද? එහෙනම් මම හොඳ දෙයක් කළා තිබ්බොත් දැන් හිතන්නකෝ වතුර පිරිච්ච භාජනයකට. වතුර පිරිච්ච භාජනයකට ගල් කැටයක් දානවා. කොහෙන් හරි වතුර එළියට එන්න ඕන නේද? හැබැයි ගල් කැටේ දාන තැනින්ම එළියට එනවද? නෑ නේද? එතකොට මම මෙහි ලොකු පුතාට සලකලා තිබ්බනම් ලොකු පුතාම මට සලකන්න කියලා ගන්නෑ. වතුර පිරිච්ච භාජනයකට ගල් කැටයක් දැම්මොත් එතනින්ම වැටෙන්න කියලා නීතියක් නැහැ. හැබැයි කොහෙන් හරි වතුර වැටෙන්න ඕන ගල් කැටේ දාපු හින්දා ලොකු පුතා වෙනුවෙන් මම සලකලා තියනවා නම් මගේ ශරීරය පාවිච්චි කරලා ලොකු පුතාම සලකන්න කියලා එක ස්වභාව ධර්මයේ නැහැ. කර්මය කියලා කියනවා ලොකු පුතාම නැතත් කවුරු හරි මට සලකනවා. ඒකයි මංගේ සමාජයට පිටරට ගියොත් එහෙම අම්මා තාත්තා වගේ මිනිස්සු හම්බ වෙනවා. අපේ අම්මා තාත්තා නෙමෙයි. අන්න බලන්න එනම් මම කාට හරි වැඩ කරලා තිබ්බනම් මට අනිවාර්යෙන් යමක් හම්බ වෙනවා. මේ අය දන්සල් ගැන දන්නවද? බෞද්ධ අය දන්නවා මං හිතන්නේ අනිත් අයත් දන්නවා. දන්සල් ගැන දන්නව නේද? ආසයි නේද දන්සල් දෙන්න? දන්සලක වැඩ කරන්න ආසයි නේද? ආසයි නේද?
දන්සලකට යනකොට වෙලාවට මෙහෙම යනවද? දැන් මගේ නම් දන්සල බත් දන්සල අපේ. අපේ යාළුවෝගේ නම් බත් දන්සල මම මේ අනිවාර්යයෙන්ම 8ට යන්නේ. එහෙම යනවද? ඇයි ප්‍රීතිය වැඩි සතුට වැඩි දන්සලන්නේ. මට යන්නේ කොයි වෙලාවෙද කියන හදිස්සියක් තියෙන්නේ. දන්සල ඉවරනේ ගමන් ගෙදර එනවද? නෑ තව පුළුවන් නම් සින්දුවකුත් කියලා පුළුවන් නම් එතන තව නටලා. ඇයි දැන් මේ අනිත් අයට බත් එකක් දීපු සතුට. ඒ දරා ගන්න බෑ ඒ සතුට මහා සතුට. ඇයි පෝලිම් වල ඉඳලා දැන් මම මේ කපන අල ටික මම මේ ගාන පොල් ටිකෙන් මේ 1000ක් විතර කෑවා කියන්නකෝ. ඒ සතුට දරා ගන්න බෑ මට. අනේ අද දවසේ මම මේ කරපු කැපකිරීම මට දන්සල ඉවර වෙලා ගෙදර එන්න හිතෙන්නේ නෑ එකපාර. ඒ ඔක්කොම අස් කරලා තව ඕන තරම් කෝල් කරලා තව පුළුවන් නම් වීඩියෝ කරලා TikTok දාලා FB දාලා ඒ කියන්නේ මට මේ සතුට දරා ගන්න බෑ. ඒ තරම් ප්‍රීතියක්ද නැද්ද දන්සලා? එහෙම නිකං හරි ආයතනයේ වැඩ කරන්න හිතුනොත් ඔන්න බලන්න. ඒ කියන්නේ වැටුපට ඒ කියන්නේ වැටුප කියන එක මම දන්නේ. ඒ කියන්නේ වැටුප දෙන්නේ එයාලට හිතිලානේ මට වැටුපක් තීරණය වෙන්නේ. එතකොට මේ වැටුප කියන්නේ මගේ දක්ෂතාවය නෙමෙයි. ඒක ගෝචර නෑ මේ වැටුප දෙන කෙනාට. එයාලට තියෙන ලාභයත් එක්ක සමහරට සංසන්දනය කරලා බලනවා මට මේ ගාන අයින් වුණාට ලොකු ගැටලුවක් නෑ මේ වැඩ ටික කරන්න. මගේ දක්ෂතාවයට නෙමෙයි එයාලට හම්බෙන ලාභයත් එක්ක ඒක තීරණය වෙන්නේ. එතකොට මම දුන් දේ විපාක තියනවා කියලා දන්නවනම් මම ඒකට යටත් වෙලා මගේ තියෙන හොඳ ගති ගුණ මම නැති කරගන්නේ. දන්සලක් දීලා ස්ට්‍රෙස් එහෙම හැදලා තියෙනවද කාට හරි? ස්ට්‍රෙස් හැදෙන්න බෑ. සතුටෙන්මයි වැඩ වෙන්නේ. එතකොට මම දවස් 20ක් විතර කොහේ හරි වැඩ කරනවා නම් මට නිකන් හරි මතක් වුණා නා වතුර පිරිච්ච භාජනයකට ගල් කැටයක් දානකොට මෙතනින්ම වැටෙන්න කියලා ගන්නෑ. හැබැයි කොහෙන් හරි වතුර එළියට වැටෙන්නම ඕන. මං අයිතිකාරයා මං වගේ කියලා හිතාගෙන දන්න උපරිම සිල්වේ දාලා මං වැඩ කරන තැනට මම වැඩ කරොත් මට ස්ට්‍රෙස් එන්නම විදිහක් නැහැ. හරිද? ඒ වැටුප ගැලපෙන්නේ නැත්නම් මම වෙන තැනකට යනවා. මට ගැලපෙන්නෙම නැත්නම් මට දරන්න බෑ නං. එහෙම නැත්නම් මගේ මේ වැඩ කිරිල්ලත් එක සමහර විට වාහනයක් වුණත් අරන් දෙන්න ඉඩ දිනවද නැද්ද? එයා හිතුවේ නෑ මම මෙච්චර වැඩ කරයි කියලා. ඇයි දැන් මං හොඳට වැඩ කරනකොට මගේ දෙයක් වගේ මගේ හැකියාව ඉක්මනින් වර්ධනය වෙනවා. 4 දෙනෙක් විතර හැකියාව මට හැදෙනවා. හරිද? එතකොට ආයතනයෙන් පවා මාව දැනෙන්න ඉඩ තියෙනවා. ඉන්න අයට පවා පහසුවක් වෙනවා. අයියේ දන්සලක තව කෙනෙක් හිටියා කියලා කරදරයක්ද? දන්සලක මේ සිංහල කෙනෙක් මේ දෙමළ කෙනෙක් කරදරයක්ද? නෑ. ඔක්කොටම ඕන දන් දෙන්න. හරිද? මේක විශ්ව දහමක්. ආගමකින් එකක් නෙමෙයි. සියලුම ආගම් මේක පිළිගන්න කර්මය කියන එක. හරිද? එතකොට දවස් 20ක් විතර හිතන්නකො රටේ සතුටින් වැඩ කරොත් සංවර්ධනය වෙනවද නැද්ද රට? ඇයි සංවර්ධනය කරන්න අමාරුයි සතුටෙන් නෙමෙයි අපි වැඩ කරන්නේ. අපිට වැඩ කරන්න බෑ සතුටෙන්. මොකද අපිට වැටුප ගැලපෙන්නේ නැහැ. එහෙනම් මට යම් පීඩනයක් තියෙනවා මේ වැටුප මට ගැලපෙන්නේ නැති හින්දා මට නියම දේ දෙන්න බෑ. මට ස්ට්‍රෙස් වගේ. ඉදිකටු ඇවිල්ලා අතේ යන්නේනවා ඇක්සිඩන්ට් වෙනවා. මේක මට සතුටින් වැඩ කරන්න බෑ. හැම වෙලෙම මම යම්කිසි පීඩනයක මට වැඩේ කෙරෙන්නේ. නේද? එහෙනම් බලන්න ආගමකින් අපිව නිර්මාණය කරන ලස්සන බලන්න. ආගමකින් මට කාගේවත් වැටුපකට යටත් වෙන්නේ නැතුව විශ්ව දහම විශ්වාස කරලා උපරිම සේවයක් සතුටින් කරන්න පුළුවන් විදිහට හදන්නේ ආගමකින්. ඒක විදායක බලතලකින් කරන්න බෑ. එයාලට ගෝචර නෑ මේක ආගමකින් උගන්වන දෙයක් මිසක් මේක කවුරුත් උගන්වන්නේ නෑ. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ආරම සතුටින් දැන් දන්සලක් දීලා ගෙදර ගියා කියලා ගෙදර ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න වෙලාවක් නැද්ද මට? මම ළමයි ටික උඩ දාලා හරි. දැන් ඒ තමයි මේ සතුටින්නේ මං ගෙදර යන්නේ පීඩෙන්නේ නෙමෙයි ගෙදර යන්නේ. නැත්තම් ගෙදර යනකොට ගෙදර ඉන්න අය මල කරදරයක් වෙනවා මට. මම පීඩණයෙන් ගෙදර යනවා නම් ගෙදර ළමෙක් මට කතා කරන්න ආවොත් මං හරි පීඩණේ කියන්නේ. ගහන්න උනත් ඉඩ තියෙනවා. උදේට මම එනකොට මම දන්නා පීඩණයෙන් වැඩ මට අතන වැඩ කරන්න වෙන්නේ. මම එන්නේ හරි අමාරුවෙන් කට්ටියත් එක්ක කතා කරන්නවත් නැතුව මං එන්නේ. හරිද? කොච්චර සතුටින් අපිට වැඩ කරන්න පුළුවන්ද නේ? උත්සාහ කරන්න ලේසි නෑ හැබැයි. ලේසි නෑ මේක ඉක්මනින් අමතක වෙලා යනවා. නැවත දැන් හිතන්නකෝ දත් මදින එකත් හැමදාම කරොත් නේ පිරිසිදු වෙන්නේ. නැවත මතක තිබ්බොත් මෙන්න මේ දර්ශනය කර්මය කියන එක අපි ඊටාම සතුටින් වැඩ කරන අය බවට පත් වෙනවා. ජාත්‍යන්තරයට බලපෑමක් කරන්න පුළුවන් මොන. අපිට බැයිද පුංචි ඇප් එකකින් ඕනනම් මොටිවේෂන් දාන්න කරන්න බැයිද? මේ වගේ පීඩනයකින් ඉන්න ලෝකේ ආයතන හැම එකකටම අපිට කියන්න බැලද ඔයාලා මෙහෙම වැඩ කරන්නකෝ. වැටුපට තීරණය කරන්න එපා. අපිත් එහෙමනේ කරන්නේ. දැන් මං සතුටින් ඉන්නේ කියලා තප්පර 30ක් දැම්ම නම් මිලියන එකකට වඩා බලන සතියක් යන්නේ. අමතර ආදායම. දුප්පත් ඉස්කෝලේකට පොත් ටිකක් දෙන්න පුළුවන් කියලා. සල්ලි වැඩි වගේ නා. නේද? සෑහෙන්න උදව් කරන්න පුළුවන් අපිට. ළමා නිවාස තියෙන 300 ගාණක් ලංකාවේ. ඒ ඔක්කොටම රජයට කරන්න බෑ. නේද? ළමා අම්මලා ඉන්නවා. හිතන්නකෝ අවුරුදු 12 ළමා අම්මලා. අවුරුදු 12 ළමයාට ළමයෙක් ඉන්නවා. ඉතින් හිතන්න එයාට ළමයා හිටියට එයාගේ සෙල්ලම් වයස.
එන්නේ මේ වගේ පරිසරයක් ලංකාවේ වටේ තියෙනවා. නේද? එතකොට හිතන්නකෝ කොච්චර දෙයක් අපිට කරන්න පුළුවන්ද? හරිද? කොච්චර දෙයක් අපිට කරන්න පුළුවන්ද මේ කර්මය කියන්නේ පල්ලහැම ස්තරය. මානසික වශයෙන් දැන් ජිම් එකට අපි යන්නේ ඇඟ හදාගන්නනේ. එතකොට ආගමක් අපිට ඕන හිත හදන්න. ඉතින් ජිම් එකට සැරින් සැරේ යන්න ඕන නැත්තම් මේ ඇඟ හැදෙන්නේ නැහනේ. පහට යනවා නම් සතිය දවසක් අතර දවසක් පහට යන්න ඕන නැත්තම් මේක හදන්න බෑනේ. මට ඔලිම්පික් යන ගාන මෙයාව හදන්න බෑ. මෙච්චර උස පනින ගානට හදන්න බෑ. දුර පනින ගානට හදන්න මේකේ හදන්න බෑනේ. ඉතින් එයාට ගැළපෙන ආහාර ටික දීලා මෙයා දිගටම මෙයා පාවිච්චි කරන්න ඕනේ ඒ ගානට යනකම්. ඒකනේ වෘත්තියක් බවට පත්ලා තියෙන අවුරුදු 60ේදී ක්‍රීඩා කරන්න බෑනේ. යම්කිසි ශාරීරික ශක්තියක් තියෙන කාලයක් දක්වා එයාට ඒක වෘත්තියක් බවට පත්ලා මුළු ජීවිත කාලෙම එයා ඒක සල්ලි හම්බ කරගන්න එච්චර මහන්සි වෙලා. හැබැයි ආගමක් ඕන හිත හදන්න මැරෙනකම්ම හදන්න පුළුවන් ක්‍රීඩාවක් කරන්න පුළුවන් ශරීරේ සෞතු වෙන හින්දා ජීවිත කාලයෙන් භාගයක් විතර ආගමක් අදහන්න පුළුවන් මැරෙනකම්ම හිත හදන්න පුළුවන්. මැරෙනකම්ම හදන්න පුළුවන්. ඉතින් හැමදාම මහන්සි වෙන්න ඕන. නේද? දැන් හිතන්න සොහොනක් කියලා ගන්නකෝ. අපේ ඥාතියෙන් නැති වුණ තැනක් කියලා හිතන්නකෝ. දැන් මම එයාව මතක් වෙලා අම්මා හරි තාත්තා හරි ස්වාමියා හරි භාර්යාව හරි යාළුවෙක් කියලා හිතන්නකෝ. මම යනවා සොහොනට එයාව මතක් වෙලා. මල් ටිකකුත් අරගෙන හිටිපන්දමකුත් අරගෙන මට හරි අමාරුයි. සමහරට මට ඕ ලෙවල් පාස් කරපු සර් කියලා හිතන්නකෝ. ඉතින් මට හරි අමාරුයි. ඒක මතක් වෙද්දි මට දැන් මම මෙතන ඉන්නේ මෙයා නිසානේ කියලා මට දැන් මේක දරා ගන්න බෑනේ. මම දන්නවා සොහොනේ මෙයා නැහැ කියලා. ඒ වුණාට මම යනවා. පොඩි සලකුණක් හරි ඇතිනේ දැන් ඔන්න මම එතන කොඩියක් හරි නැත්තම් එයාගේ නම ගහපු තැනක් හරි මොකක් හරි දැකලා. දැන් මේ නේද? රණවිරු දවසේ එයාලට සැලුට් කරේ ගිහින් මල් වඩන් තියලා එතන නැහැ කියලා දන්නවා. නමුත් ඒ ජීවිත පූජා කරේ මට හුස්ම ගන්න. නේද? මං ගෞරව කරන්න ඕන. අන්න ඒ වගේ මට මේ මතක් වෙන්නේ අවුරුදු 30ක යුද්ධයත් එක්ක මං එතෙන් යන එක මතක් වෙලා. නැතු එතන මුකුත් නැහැ කියලා මං දන්නවා. එතන ඉන්න කාටවත් නැගිටින්න බෑ කියලා දන්නවා. එහෙනම් මට අදාළේ මිය ගියේ කෙනා එතන නැහැ කියලා මං දන්නවා. එතෙන්ද යද්දි එයාගේ ගතිගුණ මට මතක් වෙනවා. ඉතින් මං එතන උදුළු ගාලා අර මල් ටික තියලා ඉටිපන්දම පත්තු කරලා එයාට පුළුවන් නම් වැඳලා අන්න බලන්න කවුරු හරි බලාගෙන ඉන්න කෙනෙකුට හිතන්න බලන්න මේ යකාට පිස්සුද? එතන නෑ. නැතු වුණාට මගේ හිතින් එයාට සම්බන්ධ කරගන්න පුළුවන්ද බැයිද? එයාත් එක්ක ගත කරපු ජීවිතේ මට ආයෙ මතක් වෙනවද නැද්ද? ආන් ඒ වගේ මෙතන බුදුහාමුදුරුවෝ නෑ. දැන් පළතුරු වට්ටියක් අරගෙන මම යනවා දේවාලයක් ළඟට. ඒ සිමෙන්ති කොට්ටයක් වගේ තියෙන දේව පිළිමේ ළඟ දෙවියෝ ඉන්නවද? දෙවියෝ නෑ. හැබැයි අපි ඒවා හිතාගෙන එතෙන්ද ගියොත් මගේ මනසේ ප්‍රශ්නයක් තියෙද? එතන කවුරුත් මොකුත් ගන්න නැහැ කියලා මම හොඳටම දන්නවා. නමුත් මගේ මනස සම්බන්ධ වෙනවද නැද්ද යහපත් විදියට? අන්න බලන්න ආගමකට යනකොට ඒ ආගම් වල පටන් ගත්තේ කට්ටිය අපි දැකලා නැහනේ. එයාලගේ පිළිම හදලා තියෙනවා. දැන් මට එයාව හම්බෙන්නනේ දැන් මේ මං යන්නේ. මම දන්නවා මාව ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ සංකල්පයේ හින්දා මට දැන් යමක් කවුරු හරි සැලකුව මං සලකන්න ඕනේනේ. ඉතින් මට අම්මගෙන් ලැබිච්ච නැති මේක අම්මට කියලා දෙන්න දන්නේ නැහනේ අම්මා. ඉතින් මට ආගමකින් ඔන්න හම්බුණ සතුටින් වැඩ කරන්න ක්‍රමයක්. ස්ට්‍රෙස් නැතුව. ඉතින් මම ඒකේ කෘතගුණ සලකන්නේ ඒ ආගම පටන් ගත්ත කෙනා හොයාගෙන යනකොට දැන් ඉන්නවද? දැන් නැහැ. ඒ වගේ පිළිමයක් කවුරු හරි හදලා තිබ්බොත් මට අම්මට වඳිනකොට නිකන් දර කොටේට වැඳ වගේ වෙනවද කවදාවත්? මං දන්නවා අම්මට වැඳ කියලා. තාත්තට වඳිනකොට නිකන් බිත්තියකට වැඳ වගේද නෑ. මං දන්නවා මේ මං තාත්තට වැඳ කියලා. ස්වාමියාට වඳිනකොට මේ ස්වාමියාට වැඳ කියලා මං දන්නවා. ඒකට ගාතාව ඕනද? ඒකට කවි මොකුත් ඕනේ නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි මට දැනෙනවා වැඳේ කාටද කියලා. එතකොට මට ආගමික නායකයෙක් ළඟට ගිහිල්ලා පිළිමයක් ළඟට ගිහින් මම වඳිනකොට හරියට සීල් කල්පනාවෙන් යනවනම් මම දන්නවා වඳින්නේ කාටද කියලා. ඒ පිහිට මට තියෙනවා. ඒ පිහිට මට තියෙනවා. ඒක නැති වෙන්නේ. මොකද මම චේතන යන්න බලන්න බෞද්ධ ආගමානුකූල චේතනාහම් භික්කවේ කම්මං අදාමි. අන්න බලන්න චේතනාව තමයි හොඳ නරක විදියට කර්මයේ සකස් වෙන්නේ මානසික බලයකින් තමයි හොඳ නරක මට සිද්ධ වෙන්නේ කියලා කියනවා. මානසික බලවේගයකින්. අර චේතනාවෙන් දැන් හිතන්නකෝ එයාපෝට් එක කියලා හිතන්නකෝ. අවුරුදු 12ක් තාත්තා පිට හිටියේ කියලා හිතන්නකෝ අම්මා හරි. ස්වාමියා හරි අවුරුදු 12ක් විතර පිට හිටියේ කියලා හිතන්නකෝ. දැන් මට ආරංචි වෙන WhatsApp එකෙන් අල්ලන්න පුළුවන්ද? වීඩියෝ කෝල් එකක් ගත්තා අතට දෙන්න බෑනේ. ඉතින් මම පෙරුම් පුරාගෙන ඉන්න අනිත් අම්මලා දකිනවා අනිත් තාත්තලා දකිනවා මව්ගුණ පියගුණ ගායනා කරද්දි මගේ සර් සමහර වෙලාවට මන් නැටුම් නටනදා ඇයි අම්මා තාත්තා නැහැනේ සර් ඉන්න. දැන් ඒ කට්ටිය පිටරට දැන් ඔන්න අට ආරංචියක් එන ඔන්න ඔයාගේ අම්මා තාත්තා එනවා කියලා. දැන් මට ඒ තරම් සතුටක් නැහැ. මං දැන් හිර කරගෙන හිටපු හැංගීම් ටිකනේ. මම යනවා දැන් එයාපෝට් එකට. හරිද? එතනින් අර බෑග් ටිකේම එළියට එන්න වෙලාවක් යනවනේ. දැන් මම පැයකට විතර කලින් ගිහින් දැන් බලන් ඉන්නකොට ඔතන විනයානුකූලව යන්න පුළුවන්ද අම්මා එන වෙලාවට? පුළුවන්ද?
විනයානුකූලව යන්න පුළුවන් ද අම්මා හම්බෙන්න? දැන් නේද දැන් පොලිසියෙන් බලන් ඉන්න කට්ටිය බලන් ඉන්න මට පුළුවන් ද විනයානුකූලව අම්මා ළඟට ගිහින් හිමීට ගිහින් ආම්මේ කොට කාලෙකින් ආවේ කියන්න පුළුවන්ද? අවුරුදු ගානක දැන් මව් සෙනෙහස පිය සෙනෙහස දැන් මට දරා ගන්න බැරුවනේ දැන් මම ඉන්නේ. ඇස් දෙක තින්නේ උඩනි ශරීරයේ හින්දා මං උඩින් බල බල ඉන්නේ එයාව පේනවද කියලා. එතකොට එයාව දැක්කේ පළවෙනි වතාවේ හරිද හිත ප්‍රබලම ධර්මය අපිට තියෙන හිත. කවදා හරි කර්මය අභිභවාගෙන යන්නේ හිත. ආගම් වලින් කර්මය තේරුම් අරගෙන හිතට තමයි පුහුණුවක් අත්පත් කරලා දෙන්නේ. ඒ කියන්නේ කර්මය කියන නීතිය තේරුම් කරවලා හිත කර්මයේ පවා අභිභවාගෙන යන්න පුළුවන් කියලා හිත පිළිබඳ තමයි ආගම් වලින් දේශනා කරන්නේ. සියලුම කාරණා වලට වඩා ප්‍රබලම එක්කිනා තමයි කර්මයටත් වඩා හිත. හිතට ඇති වෙනවා අන්න මගේ අම්මා එනවා අන්න මගේ තාත්තා එනවා කියලා. එතකොට වැට උඩින් පනිනවද පැනෙනවද? හිත බලවත් ධර්මයෙන් මේ කිලෝ 80 අරගෙන උඩින් පනින්න පුළුවන් එයාට. මානසික හැඟීමත් එක්ක. එයාගේ ඇඟට උඩින් පනිනවද නැද්ද? අපි තාත්තාගේ ඇඟට උඩින් පනිනව නෙමෙයි පැනෙනවද නැද්ද? අන්න බලන්න. පොලිසියෙක් කෙනෙක් කිව්වොත් ඔයා පිළිවෙලකට එන්න දන්නේ නැහැ. ඔයා කොහෙද ඉස්කෝලේ ගිය කියලා ඒකට වැඩක්ද? ඒක මේ ඉස්කෝලේ යන්නේ කොහෙද කියන එක නෙමෙයි මානසික හැඟීම. එයා දන්නේ නැහැ මං තාත්තා නැති මට තාත්තා අම්මා නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ එයාට නෙමෙයි. එතකොට මෙතන මේ පිළිවෙලකට යන්න බෑ. අවුරුදු ගාණක් මං අමාරුවෙන් ඉන්නේ. අන්න බලන්න මානසික හැඟීම් කියන දේවල්. එතකොට ආගම් එක්ක එකතු වෙන්නේ ආන් ඒවා. එතකොට පිළිමයල් ළඟට ගිහින් කවුරු හරි මේ වැඳ වැඳ ඉන්නකොට අපිට කියන්න බෑ නිකන් ඔළුව නරක් වෙච්ච කෙනෙක් කියන්න බෑ. එයා ඒක අදහන විදිහට තමයි එතන සමහරට හිමින් යන්නේ. අත් දෙක උඩට තියාන දැන් හිතන්න දැන් බෞද්ධ ආගමානුකූලව දළදා වහන්සේ ප්‍රදර්ශනය කරාද නැද්ද? හරිද? අපි කවදාකවත් දැකලා තිබ්බේ නෑනේ. උන්වහන්සේ දැකලා තිබ්බේ නෑ වහලානේ තිබ්බේ. උන්වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ අදිෂ්ඨාන කරා ආයුෂ අඩු හින්දා මගේ ශරීරය ගිනි ගන්න කොච්චර බුදු ශරීරය වුණත් බුද්ධ ශරීරයේ වුණත් මහා මායා දේවියගේ බඩේ හැදුන එක. සුවඳයිද ගඳයිද? ගඳයි. එන මිනිස්සු සඳුන්ලී එකතු කරලා හරි ගිනි ගහනවද නැද්ද? සඳුන් දරසෑයක හරි ගිනි ගහනවද නැද්ද? ආයෙ තියන්නේ. හැබැයි උන්වහන්සේ අදිෂ්ඨාන කරනා හිතට දුකක් එනකොට කඳුළු එළියට පයින්නවද නැද්ද? අපේ. අන්න බලන්න හිත බලවත්. හිතට මොකක් හරියදී ශරීරයෙන් ඒ දේවල් ඉස්මතු වෙනවා. රූපයට බලපෑමක් වෙනවා. උන්වහන්සේ බුදු වෙලා හින්දා ආයුෂ අඩු හින්දා අවුරුදු 45යිනේ. ජීවිත කාලය අවුරුදු 80යිනේ හිටියේ බණ කිව්වේ 45යි. පුංචි කාලයයි බණ කියන්න උනේ. හින්දා තව කාලයක් මාව අදහන කට්ටියට ඉතුරු වෙන්න ඕන මගේ කොටසක් හරි කියලා අදිෂ්ඨාන කරනවා. ගිනි ගැහුවට ඔක්කොම ගිනි ගන්නෑ. කොටස් ඉතුරු වෙනවා. අපි කියනවා ඒකට ධාතුන් වහන්සේලා කියලා. ඒ උන්වහන්සේගේ හිත බලවත් ඉඳ හැමෝටම මේක කරන්න බෑ. යම්කිසි හැමදාම තියාගන්න බෑ. ඊළඟ බුද්ධ ශාසනයක් එනකන් ඒ ටික ඉතුරු වෙලා තියෙන තකොට දළදා වහන්සේලාම ගිනි ගන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේලා ගන්නවා. හරිද? ඒ අරගෙනත් දාලා තින්නේ හංගලා නේද තියෙන්නේ? දරුවන්වල සෑය ළඟට අපි යනවා. ඇතුලේ පේනවද? මට හරි අමාරුයි නේද? ඉස්සරහා බුදු පිළිම ඇතින නමුත් මල් වටේ අරන් ගිහිල්ලා කැරකි නානේ පේන්නේ නෑනේ ශාරීරික කොටස් ඩෝනයක් ධාතුන් හදලා පේන්නේ නෑනේ. අමාරුවෙන් කැරකි මල් ලට්ටි තියලා එනවා. එක්ක බෝධියල් ළඟට යනවා මේ වගේ තැනක තමයි බුදු උනේ. හැබැයි පේනවද? අර අම්මා තාත්තා පිටරට ඉන්නවා වගේ තමයි. දැන් ඔන්න එයාපෝට් එකකින් එනවා වගේ මට ආරංචියක් එනවා. අර කරඬුව ඇතුලේ තිබ්බේ ඒ ශරීරයේම දළදා වහන්සේ බුදුහාමුදුරු සුගන්ධ කුටියෙන් එළියට වැඩම කළා වගේ අන්න ප්‍රදර්ශනය කරනවලු. එතකොට අම්පාරේ හිටපු අම්මා බුද්ධ පූජාව තියපු අම්මා දානේ අග්‍ර කොට්ටාසේ නායක හාමුදුරන්ට වළඳන්න බෑනේ. එච්චර ಗುಣධර්ම නැහැනේ. ඒකනේ අග්‍රභාගය අපි බුද්ධ පූජාව තියන්නේ නායක හාමුදුරු සුදුසු නැති හින්දානේ. එතකොට අග්‍රභාගයේ තියදී හිටපු එයාට අන්න ඔයා තැම්පත් කරපු බුද්ධ පූජාවේ ඒ බුදුහාමුදුරන්ගේම ශාරීරික කොටසක් අන්න දකින්න අවස්ථාවක් හම්බ වෙනා කියන ආරංචිය අම්පාරේ ඉන්න අම්මට එනකොට එතනින්ද වොෂ්රූම් එක අරගෙන නුවරට එන්නද කියන්නේ? නෑ මලු දෙක තුනක් අල්ලගත්තා. ළමයි දෙන්නේ තුන් දෙනෙක් ගත්තා. අන්න බලන්න මානසික හැඟීමක් ආවට පස්සේ මිනිසුන්ට ආගමකින් අපිට හැඟීම් තේරුම් ගන්න බෑ. ඒක නෙමෙයි ජනාධිපතිතුමාට මුකුත් කරන්න බෑ. පළාත් 9කින් පුළුවන් දෙක පළාතකට දාන්න. අන්න බලන්න එහෙනම් මේ මානසික හැඟීම් වලට අපි ගරු කරන්න ඕන නේද? ඒකනේ අර කතෝලික බැතිමතුන් පවා එයාලගේ සිද්ධාස්ථානයක් දීලා තිබ්බේ මේ මිනිසුන්ට නිදා ගන්න හැරි කියලා. නේද? ඇයි මේ මිනිසුන්ට නිින්ද ඕන? බඩගින්න දැනෙන කට්ටිය කෑම ඔක්කොම දවස් 3කට ගේන්න පුළුවන්ද? වොෂ්රූම් එකට යන්න කියලා පොලිම පැන්නොත් පොලිම නැති වෙනවා. අන්න බලන්නකො හරි අමදුර්ලභ අවස්ථාව. ඒතකොට එතන හරි මල මූත්‍රා කරගෙන යාළගේ හිත කියන්නේ කවුද? ඔයාගේ සාස්ෘණ වහන්සේ දකින්න යන්න කොහොම හරි අවස්ථාවක් තියෙනවා. අන්න බලන්න මේ මානසිකව ඇති වෙන සිද්ධියක්ද නැද්ද? ඒක අපිට යම්කිසි නීතියකට කොටු කරන්න බෑ. මෙතන අපිරිසිදු කරා ඒ අපිරිසුදු වෙලා තියෙන ශාරීරික ස්වභාවයත් එක. නමුත් ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ අදහන්න දකින්න අවස්ථාවක් හම්බෙලා. මක්කමට ගිහින් මිනිස්සු මැරෙන්නේ.
නේද? මිනිස්සු මැරෙනවා. එතකොට ඔක්කොටම භෞතික වශයෙන් බලන්න හම්බෙන්නේ නැහැ. ජීවමාන කාලෙවත් බලන්න හම්බෙන්නේ. මම මේ කියන්න යන්නේ ආන් එහෙම මානසික හැඟීමකින් අපි අදහන ආගම ළඟට යනකොට ඒක මහා බලවත් දෙයක්. ඒක මේ චිත්ත ශක්තිය. නේද? අම්මගෙන් තාත්තගෙන් නැති රැකවරණයක් එතෙන්ට ලැබෙනවා ගිහින් මේ පෑන් එකක් තිබ්බත්. ගාතාවක් කිව්වත් එකයි නැතත් එකයි. නලල තියලා ගියොත්, වැඳලා ගියොත් ඒක ප්‍රබලවම දැනෙනවා ආයේ මේ. ඉපරිම දැන් මෙහෙම ජංගම දුරකථනයක වීදුරු කෑල්ලකින් පුළුවන් නම් අපිට ඔලිම්පික් බලන්න. වීදුරු කෑල්ලකින්. මැටි පිළිමයකින් බැයිද අපිට මේ හැඟීම් ඇති කරගන්න? නේද? මානසික හැඟීම් ඇති කරගන්න බැයිද? අපිට ආධ්‍යාත්මික ලොකු සුවයක් ඇති කරගන්න පුළුවන් දැවැන්ත සුවයක් ඇති කරගන්න පුළුවන්. ඒ හින්දා අපි අදහන ආගම උපරිම අදහන්න. ඒකේ කාටවත් දෝෂයක් වෙන්නේ නැහැ. උපරිම දැනකට හිත ගන්න පුළුවන්කම තියෙන නරක කර්ම පවා කිසිම තැනක නරක දෙයක් කරන්න කියන්නේ නැහැ. කිසිම තැනක තව කෙනෙකුට රිද්දන්න කියන්නේ නැහැ. ආගම ඕනනම් පොත්පත් කියවලා බලන්න කාගේවත් තැනක අහවලාට රිදවන්න කියලා කියන්නේ නැහැ කවුරුවක්වත්. හැම එකක්ම වැරදියට පාවිච්චි කරන හැමෝම ඉන්නවා. හැම ආගමක්ම තමන්ගේ වාසියට පරිවර්තනය කරගෙන ගත්ත අය ඉන්නවා. එහෙම නැතුව කවදාකවත් ආගමික නායකයෙක් තව කෙනෙකුට චූට්ටක්වත් රිදවන්න නම් කියන්නේ. පොඩ්ඩක්වත් රිදවන්න කියන්නේ. ඒ හින්දා බය නැතුව හැම ආගමකටම අපි ගෞරව කරන්න ඕන. තමන් අදහන ආගම උපරිම ආගම අදහන්න පුළුවන් නම් අපි කරන හැම වැඩක්ම සතුටින්ම කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අදාළ නැහැ තමන්ගේ තැනද අනුන්ගේ තැනද අදාළ නැහැ. ආගම මතක් වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ මතක් වෙනකොට උපරිම සතුටින් වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? එහෙනම් ඔන්න කර්මය ගැන තමයි මේ පොඩ්ඩක් අවධාරණය කරේ. එකක් තියෙනවා බීජ නියාමයේ පොළවට දාන එකමයි. ඍතු නියාමයේ කියන්නේ එක වගේම හැදෙන්නේ. ඊට පස්සේ කර්ම නියාමයේ අපේ හැඩතල වෙනස් වෙන එක්කිනා. හිත තමයි බලවත්ම ධර්මය. හිත ශරීරයෙන් අය වුණොත් එහෙම අපිට ඉන්න බෑ. හරිද? හිත ගැන චුට්ටක් කියන්නම්. හරි දැන් කර්මය ගැන අවබෝධයක් තියෙනවනේ. නේද? එහෙනම් හැමෝගෙම එක එක ගතිගුණ තියෙන එකට කාගවත් ඇඟට පයින්න එපා. යාලා කරපු දේවල් තමයි යාලට හම්බෙලා තියෙන්නේ. කවුරු හරි කොටයි කියලා කොටා කියන්න එපා. ආදරයට කොටා කිව්වට කමක් නැහැ. නින්දා කරන විදිහට ඒ කියන්නේ එයාලට හම්බෙලා තියෙන එකනේ. කාට කියන්නද? දැන් හරකගේ කිනිතුල්ලෙක් ආවට එයාට කොට යන්නේ හම්බෙලා තියෙන. අපි නින්දා කරාට කරන්න දෙයක් නැහැ නේ. යාගේ ස්වභාවයනේ නේ. ආන් ඒ වගේ කාගේවත් ශරීරයකට අපිට නින්දා කරන්න අයිතියක් නැහැ. නින්දාවක් කරොත් අපිටත් කවදා හරි ඒ දේ හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ කර්මය කියන්නේ හොඳ නරක දෙකටම. අපි නරක දෙයක් කෙරුණොත් අපිට නරක විපාක. හැමෝම වාහන වල යද්දී හැප්පෙනවද? ලංකාවේ තියෙන හැම වාහනේම යන කට්ටිය හැප්පෙනවද? එහෙම හැප්පිලා හැමෝගෙම ශරීර දෙකට කැඩෙන්නේ නැහැ. හැමෝගෙම ශරීර දෙකට කැඩෙනවද? හැමෝගෙම ශරීර දෙකට කැඩෙන්නේ නැහැ. නේද? ගම් වතුර එනකොට හැමෝම මැරෙනවද? හැමෝම මැරෙන්නේ නැහැ. හරිද? එහෙනම් අන්න බලන්න කර්මය කියන එක විශ්වාස කරන්න. වැඩියෙන් මරලා තියෙන්නේ බල්ලොද මදුරුවෝද? වැඩියෙන්ම මරලා තියෙන්නේ බල්ලොද මදුරුවෝද? වැඩියෙන්ම මරලා තියෙන දැන් මේ පැත්තේ නම් මදුරුවෝ වැඩිනේ මදුරුවෝද බල්ලොද? මම මේ සත්තු මරුවද කියලා අල්ලගන්නයි ඒක කිව්වේ. බල්ලෝ මරන්නේ නැහැ කියලා දන්නවා. හරිද? අන්න බලන්න ඒ මදුරුවට සාමාන්‍යයෙන් කනබොල වෙලාවට සතෙකුටවත් ගහන්න හොඳ නෑ නේද? සාමාන්‍යයෙන් අපි කියනා නේද කනබොල වෙලාවට සතෙකුටවත් ගහන්න එපා කියලා. මම මදුරුවට ගහලා තින්නේ කන වෙලාවටද නාන වෙලාවටද? එහෙනම් ස්වභාව ධර්මයේ කර්මය ස්වභාව ධර්මයේ යථාර්ථය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයිද? හිතන්න අපිට කොච්චර අමාරුද වේලක් මග හැරුණොත්. එතකොට එයාට මල් පැණි බොන්න නෙමෙයි එයාව හදලා තියෙන්නේ. එක එක සත්තුන්ට එක එක කැම තියෙනවනේ. එයාට හැදලා තියෙන්නේ ලේ බොන්න ශරීරේ. එතකොට එයාට දරා ගන්න බෑ. ඒකනේ අපි පෙකණි වෙලා අපේ කපපු ගමම්ම අපි කෑ ගහනවද නැද්ද ඉපදිච්ච ගම? අපිට තේරෙන්නේ නැහැ කිරි ඉල්ලන්න තේරෙන්නේ නැහැ. නමුත් අපි කෑ ගහන්නේ පුංචි අම්මගෙන් හරි කමන්නේ මට මේ කිරි ටිකක් දෙන්න. අම්මා නැතුණත් මට අම්මා තාත්තා අදාළ නැහැ මේ වෙලාවේ. මට බඩගින්න දරා ගන්න බෑ. අම්මා නැතුණම් මට පුංචි අම්මා හරි කිරි දෙන්න ඕන. බඩගින්න දරා ගන්න බෑ අපිට. එතකොට මේ මඳුරුවා එයාට දරා ගන්න පුළුවන් උපරිම සීමාව ඉඳලා බැරිම වෙලාවක තමයි කෑමක් හොයන එයා එළියට එන්නේ. එයාට ළමයි ඇති. එයා එනකන් කට්ටිය බලන් ඇති. නේද? එහෙම නෙන්නේ මේ. එයා දන්නේ නැහැ මම මිනිස්සෙක් කියලා. එයා සිංහල ඉගෙනගෙන නැහැ. එයා මනුස්ස ශරීරයේ ඉගෙනගෙන තියනවාද විද්‍යාව? මොකක්වත් දන්නේ. එයා කොටේක වහන වගේ අර හිතන්නකො නර්ස් නොවන අපේට ලේ එකක් ගන්න හරි විදිනකොට අපි නිකන් නර්ස් මරන්න යනවද? මරන්න යන්නේ නැහැ. නමුත් මේ මදුරුවාට නිකන් කෑම හම්බෙන්නේ නැහැ. එයාට අර චූටි තියෙන කූරක් වගේ එකක් අරන් ආවිලා තමයි මේ ලේ ටික එයාට නිකන් හම්බෙන්නේ. එයා විදලා ගන්න ඕන. ඉතින් කොච්චර කවකටු වලට ලේ ගන්න අපි ඔච්චර දේවල් වෙලා තියෙන චූටි ලේ පොඩ්ඩක් නිකන්නේ. නමුත් මට මේක මේ පුංචි කියන්නේ මට පුංචි හානිය එයාගේ බඩගින්නේ ලොකු වේදනාව මගේ දඬුවම බරපතල වැඩ සහිත මාස 3ක් හිරේද මදුරුවාටද මං දඬුවම් කරන්නේ.
එහෙමද? එහෙනම් මම දෙන දඬුවම මරණ දණ්ඩනය. ඔන්න බලන්න මගේ මං කියන්නේ කය තිබ්බට හිත මගේ වැඩිලා තියෙන මට්ටම මම මේ පුංචි ඇහැට පේන්නේ නැති සතාට මම ඒ වැරද්දට එයාගේ ස්වභාවික ප්‍රශ්නෙට විසඳුමක් ඇටියට මගේ ළඟට ආපු එකට මම දෙන්න දඬුවම තමයි මාස 3ක් හිර දඬුවම් නෙමෙයි මරණ දණ්ඩනය. එතකොට මගේ මනසේ සෑහෙන පරිහානියක් තියෙන මනස පැත්තෙන්. එයාගේ කකුලක් කැඩුනා නම් මගේ කකුලක් කැඩෙන්නේ නැති වෙයි කියලාද හිතන්නේ? එයාගේ අතක් කැඩුනා නම් අඩුමතර මේ කඩලා හිතන්න කොච්චි අඹරනවා වගේ නේද? මිරිස් ගාලේ අඹරනවා වගේ ඌව වහපු තැන අඹරලා අන්තිමට සලකුණක්වත් නැහැ මෙහෙම මඳුරුවෙක් ගියාද කියලා. හරිද? එහෙනම් ඒවා අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවද නැද්ද ස්වභාව ධර්ම? සිංහල අවුරුද්දට කඹ ඇද්දා නේද? දිනන්නේ බලවත් කට්ටියනේ, ශරීරයේ හයිය තියෙන කට්ටියනේ. ඒ වගේ මං අතින් මෙන්න මේ වගේ දේවල් වෙලා තිබුණොත් මං කිව්වේ දැන් මඳුරවන්න මගේ අතින් සත්තුන්ට හානියක් වෙලා තියෙනකොට හැබැයි මගේ හොඳ පැත්ත බලවත් නම් මේක මට විපාක දෙන්නේ නැහැ. දැන් කඹා දිනකොට ප්‍රබලෙක් කෙනානේ දිනන්නේ මගේ හිතේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. තව කෙනෙකුට රිදවන පැත්තකුත් තියෙනවා. තව කෙනෙකුට උපකාර කරන පැත්තකුත් මගේ තියෙන දෙපැත්තන්. ඒකනේ සබ්බපාපස්සා කරනම් කුසලස් උපසම්පදා. නරක පැත්තකුත් තියෙනවා හොඳ පැත්තකුත් තියෙනවා. හිත පිරිසුදු කරගන්නනේ හදන්නේ. ඒතකොට බලේ වැඩි කෙනා තමයි ඉස්මතු වෙන්නේ. හොඳ නරක කියලා නෑ. බලේ වැඩි කෙනා තමයි ඉස්මතු වෙන්නේ. සමහර වෙලාවට නරක පැත්ත ඉස්මතු වුණාම උපරිම නරක වෙනවාම. හරිද? හොඳ පැත්ත ඉස්මතු වුණොත් උපරිම හොඳ වෙනවා. ආගමක් ඕන වෙන්නේ නරක පැත්ත අඩු කරගෙන හොඳ උඩට ගන්න බලාගෙන. හොඳ උඩට ගියොත් කල්යාණ කර්මයක් විපාකේ හොඳ එකක්. නරක උඩට ආවොත් නරක කර්මයක් විපාකේ නරක එකක්. හරිද? එහෙමනම් බලන්න හිත වර්ධනය කරන්න යනකොට නරක හොඳ දෙකම හිතේ තියෙනවා. තමන්ගේ හොඳ වර්ධනය කරගන්න බලන්න ඕන. තව කෙනෙකුට පුංචි හරි දුකක් දෙන දෙයක් තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා නවත්තන්න ඕන. මොකක් හරි ක්‍රමයක පුංචි ළමයි සතුන්ට ආදරේනේ. අම්මගෙන පුතේ මල්ලි බලා ගන්න මං උයලා එනකන් කියලා. මధుරෙක්වත් වහන්න එපා දෙන්න එපා කියලා. ඒ ළමයි සතුන්ට ආදරේනේ. අර මధుරව වහනකොට හිමීට අත් දෙකෙන් අල්ලන් ගින් ජනෙලෙන් එළියට. ඌ ලේරහට ආයෙනවා මල්ලිගේ වහන. ආයෙ මරන්නේ ආයෙ එළියට දානවා. මේ සතා මරන්නේ ගොඩක් වෙලාවට. හරිද? අපිට ඕනනම් මරන්න නැතුව ඉන්න පුළුවන් සංවේදීව මතක් වුණොත්. අපේ කකුලක් කඩනම කොච්චර අමාරුද බයිසිකලෙන් වැටලා මාස ගාණක් යන්න බෑනේ. අතක් කඩනම එල්ලන් ඉන්න බෑ. ඉතින් මේ පුංචි සතාට උනත් අමාරුයි එල්ලන් ඉන්න. හරිද? ඒක සංවේදීව මට දැනෙනවා නා. මට බෑ සිංක් එකකින්වත් මූණ හොදන්න යද්දි සතෙක් දෙන්න කිව්වොත් නෑ කමන්නේ. තව පොඩ්ඩකින් හොද ගන්න. මට හදිස්සියක් නෑ. ආන් එහෙම සෑහෙන්න නේද? කිරිතේ එකක් බීලා විසි කරන වෙලාවේ කෝප්පේ හොදන වෙලාවේ අග පොඩ්ඩක් ඉතුරු වෙනවද නැද්ද? අනේ ගිහිල්ලා පුළුවන් නම් ඔය සිංක් එකට දාන්න ඉස්සලා පොඩ්ඩයි මම් බොන ටිකක් නෙමෙයි අග ඉතුරු වෙච්ච පොඩ්ඩ ගලක් උඩට චුට්ටක් ඕනනම් දාන්න. කෝප්පේ හොදාගෙන එන්න ඉස්සලා මහා කූඹි රොත්තක් උතන. ආහාර ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ. නේද? නිකම් බත් පොඩි චුට්ටක් බත් ටිකක් පොඩ්ඩක් කුඩු කරලා දාලා එන්න කනකම. නේද? වේපස් එකක් කියලා හිතන්න බිස්කට් එකක්. නිකම්ම විසි කරන්නේ නැතුව කන්න බැයි නා. පොඩ්ඩක් කඩලා පුළුවන් නම් දාන්න කූඹි එහෙම කරේ තියන් යන්නේ පොඩියට කඩලානේ දාලා තියෙන්නේ. හරි සතුටුයි යාළුවා. අර දිග කෑල්ල ඇදගෙන යන්න බෑනේ හුඹාට. හරිද? ගොඩාක් උපකාර කරන්න පුළුවන් අනිත් අයගේ ආහාර ප්‍රශ්නෙට අපි මේ අහක දාන දේවල් වල. හරිද? අහක දාන දේවල් වලින් පොඩ්ඩක් බඩගින්න චුට්ටක් තියානේ මිට දානවා නම් එතෙන් හැමදාම පුරුදු වෙනවා කට්ටියක් අනේ කෑම දානවා නේද මට බඩට. නේද? කුරුල්ලෝ එනවා, සත්තු එනවා, මුගටි වෙනවා බලන්න චූටි කෑම ලාල්ලක් ගෙදර තියාගන්න පුළුවන්. අප්‍රමාණ පිනක්. එතකොට සත්තු මරන්නම හිතෙන්නේ නැහැ ආයේ. හරිද? සත්තු මරන්නම හිතෙන්නේ නැහැ. පැන්සලක්වත් ගන්න හිතෙන්නේ නැහැ. දන්නවා මගේ පැන්සලක් නැතුණාම තියෙන අමාරුව අපි දන්නවා. කායෙමත් ගන්න නැහැ. ඒක උරන්න බලන්න මාව සෑහෙන්න වෙනසකට එනවන දැන් කරන්න හදන්නේ මම හිත තව ටිකක් උඩට ගන්න පුළුවන් ලස්සන ක්‍රමයක්. තරහ ඇති වෙනව නේද අපිට? තරහ ඇති වෙනකොට මොකක්ද දන්නවද අපිට? තරහ හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක් නේද? තරහ ගියාම තරහ යන්නේ ශරීරයටද හිතටද? හිතටනේ. හිතට තරහ ගියාම මොකද දන්නවද වෙන්නේ? ශරීරයෙන් පිට දානවා. හරිද? නාලල මැදට රුකු රැලි වැටෙනවර කපු මහත්තයා වගේ. සමහර අයගේ රැලි මේ දිගට තරහ ගින් ඉන්නේ. නේද? හුස්ම ගන්න නහය මදි. කටෙන් තමයි හුස්ම ගන්න. සමහර අය කියන දැන් මගේ යකාවේශ වෙගෙන ඉන්නේ එන්න එපා. ඒ කියන්නේ මම යකෙක් කියලා තින්නේ දැන්. යකෙක් කියලා කියන්නේ යකාගේ දත් ඇතුළේද තියෙන්නේ එළියේද තියෙන්නේ? යකෙක් කියලා කියන දත් එළියේනේ. අයි අපි ඔය මූණ එහෙම වහගෙන යන්නේ අම්මලා තාත්තලා පොඩි කාලේ යක්කු හදලා තියෙන තැන්වල. නේද? ඔය සිද්ධාස්ථානවල. ඒ කියන්නේ යකා කියලා කියන්නේ දත් එළිය. ඒකට මට තරහා ගියාම දත් එළියද නැද්ද? දත් එළියේද? ඒ කියන්නේ යකා වේස වෙලා කියන්නේ දත් එළියේ. රැලි වැටිලා හුස්ම ගන්නෙත් කටින් හුස්ම ගන්නින්ද දත් කොමක් පේනවනේ. රතු පාට වෙලා
විවුලනවා හයියෙන් යන්නේ නිකන් අහු වුණොත් පිඟානක් ගහන පොළවේ. ළඟපාත කවුරු හරි හිටියෝ කෙල හරි ගහලා යන්නේ. එහෙනම් නරක දෙයක් නේද? ඔය බන්ධනාගාරේ ඉන්නේ කවුද? ලංකාවේ තරහා ගිය කණ්ඩායම නේද? පව් නේද? එතන හැබැයි අනුන් පදයක් ගහලා තියෙන ඉස්සරහා. සියලුම සිරකරුවෝ මිනිස්සුයෝ එහෙම නැතුව ආයෙ උතන බල්ලෝ ඉන්නේ නේද? ඒක අපි දන්නවද නැද්ද මිනිස්සුයෝ කියලා? ඒ අනුන් පදේ ගහලා තිබ්බට ඇතුලේ මනුස්සකම් තියනවද? අපිට කනවා වගේ කන්න දෙන්නේ නැහැ. අපි නානවා වගේ නාන්න දෙන්නේ නැහැ. ගණන් කර දිනාලා එන ලෝකේ කැතමැඳු මන් දන්නේ. දැක්කහම එපා වෙනවා. දරුවෝ ඉන්නවා කියලා බලන් දෙන්න දෙනවද? නෑ නෑ නෑ. ඒකනේ හිරගෙදර කියන්නේ මනුස්ස ලෝකේ මනස උසස් ලෝකේ හිර කළා තියන්නේ ආව. අප්‍රමාණ දුක. හරිද? තරහා ගිය හින්දාද නැද්ද? තරහා ගිහලා කවුරු හරි බොංචි කපනවා වගේ කපලා දාලා. අයි මේ ළඟ දැයිය පෙරේදාර බදුල්ලේ කවුද මන් දන්නේ. කොස් කොටනවා වගේ මේ කොටනවා දැක්කෝ. අර මේ මිනිස්සුයෙකුට ගහන්නේ. අන්න බලන්න දුරදිග ගියාම එහා පැත්තට රිදෙනවා කියලා සම්පූර්ණයෙන් අමතක වෙනවා. පොලොස් කොටනවා වගේ බොංචි කොටනවා වගේ අපිට කොටන මට්ටමට හිත වැඩ කරනවා. නේද? කවුරු හරි කෝච්චියට පයින්නෙත් එහෙම තමයි. ඇල්පෙනිත්තක් ඇනෙනකොට රිදෙනවද නැද්ද? එතකොට කෝච්චිය වලට පයින්නකොට කුඩු වෙනවද නැද්ද ශරීරේ? එහෙනම් හිත බලවත්ද නැද්ද? හිතට ප්‍රශ්නයක් ආවට පස්සේ ශරීරේ කුඩු වුණත් කමන්නේ නැහැ කියන තැන මං ඉන්නේ. ඒකයි හිත බලවත් ධර්මයක්. හිත තේරුම් ගත්තේ නැත්නම් ජීවිතේ වුණත් අපි විනාශ කරගන්නවා. දරා ගන්න බැරි තත්ත්වයක් ආව. එයා හරි බලවත්. එයාට මතක නැති වෙන ශරීරයේ තියෙන වේදනාව පවා. හරිද? ඒකයි. එතකොට අනිත් අයගේ ශරීරය මතකත් නැහැ. නිකම් මැල්ලුන් ලියනවා වගේ ඒ තරම්ම මාගේ මනස පල්ලෙහාට වැටෙනවා. හරිද? එතකොට මම මේ කියන්නේ තරහගේ කණ්ඩායමද නැද්ද ඒ තත්ත්වයටපත් වෙන්නේ? මට තරහ දුරදිග ගියොත් මටත් ඔන්න වෙන්නේ ඔන්න ඔය ටික තමයි. අර මధుරව විදිනකොට මට කේන්තියෙන් තමයි අතුල්ලලා දාන්නේ. පොඩ්ඩක් හරි ඒ සතා ගැන මෛත්‍රියක් තිබ්බනා මම ඌට අනින්නේ නැහැ හිමීට පොඩ්ඩක් ඌව තල්ලු කරලා හරි මధుර මල්ල ඉවර කරන්න පුළුවන්ද ලෝකේ? බෑනිති. නේද? අන්න බලන්න එහෙමනම් මගේ හිත ගොඩාක් බලවත්. මං දැන් කියන්න යන්නේ හිතට තරහ ගියාම හුස්මේ වෙනසක් වුණා නේද? හිතට තරහ යනකොට හිත සංසුන් නැති වෙනකොට හුස්මත් සංසුන් නෑ නේද? හැබැයි හිත සංසුන් නම් හුස්මත් සංසුන් නේද? හිමීට යනවා නේද? එහෙනම් පුංචි භාවනාවක් කියලා දෙන්නම් ගෙදර ගිහින් කරන්න. තරහ නැති කරගන්න. ගෙදර ගිහින් කියන්න මට අලු බෙහෙත් පෙත්තක් හම්බුණා ඕන කෙනෙක් බයින්න ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන් මාසයක් විතර ගිහලා මේක හරියට කරොත්. හරිද? කවුරුවත් හින්දා තරහ ඉන්නේ නැහැ. වහලයකට වතුර වැටුණා කියලා ටකරමකට මට තරහ යනවද? ඒ වුණාට එහා පැත්තේ ගෙදර කවුරු හරි බැන්නොත් තරහ යනවද නැද්ද? ඒකත් ඇහෙන්නේ කනට වහිනකොට ඇහෙන ටකරන් සද්දෙත් කනටද නැද්ද? ඒකට මේක මතක් වෙනවා ටකරමට වැටෙන්නේ කියලා අරක මතක් වෙනකොට මට රිදෙනවා. එහෙනම් කනට ඇහෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එහෙනම් හුස්මත් එක්ක හිත සම්බන්ධයක් තියෙනවා නම් හුස්මට බලපෑමක් කරලා ජනාධිපති හම්බෙන්න අපිට බෑනේ. එයාගේ කවුරු හරි ළඟම එක්කෙනෙන්නේ අපි ගිහින් හම්බෙන්නේ. ඒ වගේ හිත අල්ලන්න මට බෑ. එයා පේන්නේ නෑනේ. එහෙනම් හිතින්ද හුස්ම එහෙම වෙනකොට හුස්මට බලපෑමක් කරලා හිත අල්ල ගන්න පුළුවන්. එහෙනම් හුස්මට අවධානයෙන් හිටියොත් හිතට අල්ල ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? එහෙනම් මොකද්ද කරන්න ඕන? හුස්මේ හිත තියාගෙන ඉන්න පොඩ්ඩක් පුහුණු වෙනවා ගෙදර ගිහිල්ලා. හරිද? හුස්ම තියනවද හැමෝටම? හැමෝටම හුස්ම තියනවද? මෙච්චර වෙලා මතක් වුණාද? ආන් ඒක තමයි හුස්ම තිබ්බට මගේ හිතේ අවධානය නැත්තම් මම දන්නේ හුස්ම මට දැනෙන්නේ. කණ්ණාඩි දෙක නළල දාගෙන හොයනවද නැද්ද? එහෙනම් පැය 24ම නළල මට දැනෙන්න කියලා නීතියක් තියනවද? නළල හැම වෙලෙම මට දැනෙන්නේ නැහැ. ඉනේ අතුරු කැරැල්ල දාගෙන හැමතැනම හොයනවද නැද්ද? පැය 24ම ඉන මට දැනෙන්න කියලා නීතියක් නැහැ. අතේ බෑග් එක තියාගෙන හැමෝගෙම අහනවද නැද්ද කොහොමයි බෑග් එක දැක්කද කියලා? කියන්නේ හැම වෙලෙම අතේ බෑග් එක දැනෙන්න කියලා එකක් නැහැ. අන්න බලන්න අවධානය නැත්තම් මට දැනෙන්නේ නැහැ. ඒතකොට මෙච්චර වෙලා හුස්ම තිබ්බා අවධානය නැති හින්දා මට දැනෙන්නේ නැහැ. මෙච්චර වෙලා සිරස රූපවාහිනිය තියෙනවා මම දන්නවද මොකද්ද දැන් යන්නේ කියලා? හැබැයි මං සිරසත් එක්ක තරහ වෙලාද? නෑ නෑ අවධානය නැති හින්දා මට දැනෙන්නේ නැහැ. ස්වර්ණ වාහිනියත් එක්ක මං තරහ වෙලා නැහැ මේ වෙලාවේ. මම මේ වෙන වැඩක්. අවධානය නැත්තම් මට දැනෙන්නේ නැහැ. එහෙනම් හුස්මට අවධානය නැත්තම් මට හුස්ම දැනෙන්නේ නැහැ. අවධානය හුස්මට තිබ්බොත් මට හුස්ම දැනෙනවා. මට හුස්ම දැනෙනවා. හුස්ම දැනෙන වෙනාවට වෙන මොකුත් දැනෙන්න බෑ හැබැයි. නේද? හුස්ම දැනෙනවා නම් වෙන මොකුත් ඒ වෙලාවට දැනෙන්න බෑ. එක හිතයිනේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් හුස්මේ පොඩ්ඩක් හිත තියාගෙන පුරුදු කරගන්න කාලයක් යනකොට සැරෙන් සැරේ පොඩි බෙහෙතක් හිතට බලපෑමක් කරන්න පුළුවන් එකක් බලන්න. නාසිකාව අග දැනෙනවද කියලා බලන්න පොඩ්ඩක්. හුස්ම දැනෙනවද? නාහය දැනෙනව නේද? හොඳට දැනෙනවද? දැනෙනවද?
පොඩ්ඩක් අමාරු වෙන ඉරියව මාරු කරගන්න නැහැ චූට්ටක්. හරිද? නහය දැනෙනවද? තව විනාඩි 10නේ අපි ඉන්නේ. නහය දැනෙනව නේද? හොඳට ටිකක් පොඩ්ඩක් දිගට හුස්මක් ගන්න බලන්න. හරි සහනීපයක් දැනෙනවා. හරි සනීපයක් දැනෙනව නේද? අමුතු ඒ කියන්නේ හුස්ම පවා අපිට හුස්මවත් දැනෙන්න වෙලාවක් නැහැ. දැනුනොත් පුදුම සනීපයක් තියෙනවා හිතට. හුස්ම නහයට අමතරව හුස්ම හින්දා පෙනහැල්ල ඉදමෙනවා. පෙනහැල්ල ළඟ පපුව ළඟ හිත තියාගෙන ඉන්න නහය අමතක කරලා පොඩ්ඩක්. ඒත් දැනෙනවද නැද්ද? ඒත් දැනෙනව නේද? ඔන්න බලන්න හුස්ම නහයට අමතරව තව ඕනනම් පෙනහැල්ල පැත්තත් දැනෙනවා හුස්ම හින්දානේ. මට නහය විතරයි දැනෙන්නේ. මොකද එතන නිවංගුව ගිය ගමන් එතන වදින හින්දා තමයි මට එතන දැනෙන්නේ. වදින තැන විතරයි මට දැනෙන්නේ. මේ තැන් මට සාමාන්‍ය ඉද්දි දැනෙන්නේ නැහැ. බලන්න පපුව දැනෙනව නේද? නිකන් බලන්න පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන බඩ දැනෙනවද කියලා. අයි කොන්ද පාත් කරන් හිටුව බඩ ඇකිලෙනවනේ. ඒකයි මං කෙලින් කරගන්නේ. හරිද? කොන්ද කෙලින් තියාන බලන්න බඩ පිම්බෙනවද ඇකිලෙනවද කියලා. වෙනසක් එනවා නේද? හැම හුස්ම පාසාම හුස්ම බඩට ගිහිල්ලවද? 10 වසර හිටියා නේද? විද්‍යාවට කියලා දුන්නද බඩට යනවා කියලා? එහෙනම් ඇයි මේ බඩ මොකද්ද මේ වෙන්නේ? ඇයි දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ නේ බඩ පිම්බෙන්නේ. මාර වැඩි වෙන්නේ. හුස්ම බඩට යන්නත් බෑ. ඒ කෑමයි ඔක්කොම කලවම් වෙනවනේ. ඒ හින්දා මේ උගුර ළඟ තියෙනවනේ පොඩි කෑල්ලක් අරාමේ වගේ. හුස්ම ගන්න වෙලාවට ඒක බඩ පැත්ත වැහෙනවා. කෑම කන වෙලාවට හුස්ම පැත්ත වහනවා. එහෙමනේ නැත්තම් කෑම ටික හුස්මට යන්න පුළුවන් දැන් කනගම. කෑම කන වෙලාවට ඒ කියන්නේ කන බොන වෙලාවට කතා කරන්න එපා කියන්නේ කන බොන වෙලාවට ඒ කෑම යනකොට හුස්ම පැත්ත වැහුනොත් කෑම ටික බඩට යනවා. හැබැයි හුස්මත් හැම වෙලේම ඕනේ හින්දා සැරින් සැරේ මේක නිකන් ඇරෙන වැහෙන එකක් මෙතන තියෙනවා. එතකොට බඩ පැත්ත වැහෙනකොට හුස්ම වැඩ කරනවා මේ දෙකම වැඩ කරනවානේ. එතකොට දැන් හුස්ම යන්නේ පෙනහැල්ලට. මොකද මේ බඩට මොකද්ද මේ වෙන්නේ එහෙනම්? ඒ දැන් පෙනහැල්ල පිම්බෙනකොට දැනට වාතයේ බඩේ තියෙනවනේ. එතකොට පෙනහැල්ලට පිටිපස්සට යන්න විදියක් නැහැ. කට්ටනේ ඇට කට්ට තියෙනවනේ. යටට යන්නත් බෑනේ ඕනවට වඩා. උඩට එන්නත් බෑ. එහෙනම් පොඩ්ඩක් හරි ඉස්සරහට තල්ලු වෙනවා. නේද? බැලුම් බෝලයක් වගේ හුලන් ටිකක් ගිය ගමන් මෙයා දිගහැරෙනවා. දිගහැරෙනකොට බඩ පැත්තට තමයි තල්ලු වෙන්නේ. ඉතින් බඩේ දැනට තියෙන වාතය ටික තව මොකද වෙන්නේ? එයාට ඉඩමදින්නේ. සම්පූර්ණ පිම්බෙනවා. ආයෙ බැලුම් බෝලේ ඇකිලෙනකොට පෙනහැල්ල ඇකිලෙනකොට අර බඩ සාමාන්‍ය ගානට එනවා. ඒ වුණාද හුස්ම බඩට ගිහිල්ලා නෙමෙයි. හැබැයි හුස්ම නිසා බඩයි, පපුවයි, නහයයි තුන් තැනටම වෙනසක් වෙනවද නැද්ද? තුන් තැනටම වෙනසක් වෙනවනේ. ඕකට විනාඩි 10යි යන්නේ. හරිද? ඕන්නම් ගෙදරදී බලන්න පොඩි වෙලාවක් කරන් මහරය හරි කමන්නේ ඇඳේ හරි ඉඳගෙන චුට්ටක් බලන්න ලෝකෙම හිතින් අමතක කරලා දාලා බලන්න මෙහෙම නිකන් දැනි දැනි හිතලා හුස්ම ගන්න නැහැ. හැබැයි මුලදී එහෙම වගේ දැනෙනවා මේක සොසන පද්ධතිය නිකන් වැඩ කරන එක මං ගන්න ඕනේ නැහැ. අපි නිකන් එකපාර මං ගන්නවා වගේ දැනේ අවධානයෙන් ඉන්නකොට මොන ප්‍රශ්නයාවක් කමන්නේ නාසය ළඟ පොඩ්ඩක් හිත තියාගන්න බලන්න පපුව ළඟ බලන්න. මේ අවස්ථා තුනේම හිත තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් පුදුම සංසුන්කමක් හිතට දැනෙන අර හිත පාලනය වෙනවා. ශරීරයේ තුලින් හිත පාලනය වෙනවා තරහ එන්නේ නැහැ. හරිද? අපි පොඩි අත්අදා බැලීමක් කරමුද? ඕන්නම් චුට්ටක් නැගිටලා ඉඳගත්තත් කමන්නේ අමාරුයි වගේ නෑ. විනාඩි 10ක්. පොඩ්ඩක් නැගිටලා කන් දෙකේම පොඩ්ඩක් අතුල්ලාගෙන නැත්තම් නිින්ද යන්න පුළුවන් නේද? චුට්ටක් පොඩි වෙනසක් කරගෙන මේක මේ ඇත්තටම වෙලාව පොඩ්ඩක් ගිය නිසා චූටි වෙලාවක් අපි ඔක්කොමලා කරමුද? හරිද? පොඩ්ඩක් ඕන්නම් කන් දෙක හරි චුට්ටක් අතුල්ලාගෙන කම්මැලි කම්මා ගන්න නැති වෙන්න හැමෙන් වතුර පොඩ්ඩක් ඕන්නම් වළඳලා අතපය පොඩ්ඩක් දිග ඇරගෙන හරිද? හොඳට තවත් කෙනෙක්ගේ ඇඟේ වදින්න නැති වෙන්න ඉඳ ගන්න බලන්න විනාඩි 10ක් නෙවෙයි 5ක් විතර අපි කරමුකෝ. කාගේවත් ඇඟේ වදින්න නැති වෙන්න ඇඟපත වදින්න නැති වෙන්න ඉඳ ගන්න බලන්න ඉස්සරහට ඇවිල්ලා හරි කමන්නේ. අපි විනාඩි 5ක් විතර පොඩ්ඩක් අත්අදා බලමු ගෙදර ගිහින් කරන්න බලාගෙන. හරිද? හැබැයි කොන්ද කෙලින් තියාගන්නම බලන්න ඕන විදියට ඉඳ ගන්න පුළුවන් කකුල් ඕන විදියට තියාගන්න පුළුවන්. කකුල් වල නෙමෙයි කියන්නේ ඉනෙන් උඩ කොටස තමයි කෙලින් තියාගන්න ඕන. මොකද උඩ කොටස ඇකිලුනොත් මට හුස්ම ගන්න බෑනේ. ඒ හින්දා කොන්ද කෑල්ල පොඩ්ඩක් කෙලින්ම තියාගන්න ඕන අපි උඩ කොටස. හරිද? ඔන්න බලන්න. ඔන්න මං කියන විදිහට ඉඳ ගන්න ඕන බලන්න කාගවත් මේ ඉස්සරහට කීප දෙනෙක් ආවත් කමන්න. ඔයාලට උතන ඉඩමදි වගේ නා. හරිද? කාගවත් ඇඟේ ගෑවෙන්න බෑ. ඒ දන්නද? ඇඟේ ගෑවුනොත් අපිට යාව දැනෙනවනේ. එතකොට මේ හුලං කියන්නේ හරි සියුම් දෙයක්. ඒක ටච් එක කියන්නේ ඒක සංවේදීව දැනෙන්නේ නැහැ අපිට වෙන කොහේ හරි වදිනවා නම් අතපය. ඒක හරි සංවේදීව හුලඟ කියන්නේ හයිය දෙයක් නෙමෙයි. හරිද? එහෙනම් ඔහොම ඉඳගෙන බලන්න කොන්ද කෙලින් තියාගන්න පුළුවන්ද කියලා. බිත්තියක් ඕන නම් හේතු වෙන්න. හැබැයි හේතු වෙන කට්ටිය ඉස්සලා ඉඳගෙන ඉවර වෙන්න. අපි හේතු වෙන්නේ කලින්ම හේතු වෙන. එහෙම නෙමෙයි හොඳට ඉඳගෙන ඉවර වෙලා. හරිද? පිටිපස්සට ගිහින් ඉඳගෙන ඉවර වෙලා කොන්ද කෙලින් තියෙනකොට තමයි කෙලින් වෙන්නේ.
නැත්තම් ඇලේට හිට වෙන්න. හොඳට ඉඳගෙන ඉවර වෙලා කොන්ද කෙලින් තියාගන්න. ඒතකොට කෙලින්ම ඉඳ වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි අත් දෙක සාමාන්‍ය විදිහට අපි තියාගන්නවනේ. ඊට පස්සේ ඔළුව පාත් කරන්න හොඳ නැහැ. දැන් බලන්න මේ පිළිම වහන්සේවත් බෙල්ල කැඩලා නැහැ නේද? එහෙම වුණාම මේ බෙල්ල මේ උඩට අමාරුයි. මේ පාත් කරනකොට මේ බෙල්ල හරියේ මේ මාංශ පේශිය මෙයාට අමාරුයි. මෙහෙම පාත් වෙලා තියෙනකොට පස්සේ රිදෙනවා ඊට පස්සේ. ඒ හින්දා කෙලින් තමයි තියාගන්නේ. සිංහෙක් වගේ කෙලින් තියාගන්නවා. හරිද? නිදා ගන්නකොට S2 වහනකොට අපිට රිදෙනවද? රෑ නිින්දෙන් S රිදෙනවද? අපි ස්වභාවික විදියට වහගන්න. ඒ හින්දා සාමාන්‍ය නිදා ගන්නවා වගේ S2 සාමාන්‍ය විදියට වහගන්න. හැබැයි ඇහැ ඇතුලේ කරකන්නේ නැහැ. කළු ඉංග්‍රියාව එහෙම කරකන්නේ නැහැ වටපිට. ඒ කියන්නේ අපි ඇහැ වහගෙන කරකන්න පුළුවන් එහෙම වුණොත් නලල රිදෙනවා. ගොඩාක් අයට භාවනා කරන්න ගිහින් මේ ඔක්කොම රිදෙනවා. ඇයි ඇහැ වහගෙන එහෙම කරකව ඉන්න S2 යට. පේන්නේ නැහැ. නමුත් අපි S2 හිර මෙහෙට කරකව ඉන්නවා. එහෙම නැතුව නිදා ගන්නවා වගේ S වහගෙන සාමාන්‍ය විදිහට තියාගන්න. හරිද? ලොකු සුවයක් හරිද? ඔහොම ඉඳගත්තත් සැපයි. දැන් බලන්න නාසිකාවට අවධානය යොමු කරලා බලන්න. හැමෝටම බලන්න හුස්මක් ඇතුළට එනවනම් මගේ නහය වැදිලම තමයි පෙනහැල්ලට යන්නේ. එළියට හුස්මක් යනවා නම් මගේ පෙනහැල්ලේ තියෙන හුළඟ නහය වැදිලම තමයි එළියට යන්නේ. මේ වදින තැන දැනි ඉන්න. අර පාසලේ මුරකාල මාමා වගේ එළියෙන් එන අයත් පේනවා, ඇතුලෙන් එළියට යන අයත් පේනවා ගේට්ටුව ළඟ හිටියොත්. ආන් වගේ හොඳට හිත තියාගෙන ඉන්න නාසය ළඟ එළියට යන හුස්මත් මට දැනෙනවා, ඇතුළට එන එකත් මට දැනෙනවා. හොඳට දැනි ඒ සුවේ අත්දකින්න බලන්න. හරි සුවයක්. නිදහසේ ඉන්න ලෝකෙම හිතින් අමතක කරලා දාන්න. ලෝකයට වෙන දෙයක් වුණද මේ වෙලාවේ හාමුදුරු මෙතන ඉන්නවා, කිසි කලබලයක් නැහැ. හාමුදුරු අපි දිහා බලන් ඉන්නේ. මේක ඇතුළට කවුරුත් පයින් නැහැ. ඒ හින්දා මම නිදහසේ ආයතනයේ ඉඳගෙන ඉන්නවා. මට මේ හුස්ම හොඳට දැනෙන්න ඕන. මම නිදහසේ දැන් තමයි මම සිහි කල්පනාවෙම හුස්ම ගන්න වෙලාව. හොඳට දැනි හුස්ම ගන්නවා. ඊට පස්සේ නාසිකාව හිතෙන් පොඩ්ඩක් අමතක කරලා දාලා හැමෝගේම පෙනහැල්ල හැමෝගේම පපුව හුස්මත් එක්ක දැනෙනවා. නාසිකාව හිතින් පොඩ්ඩක් අමතක කරලා දාලා බලන්න පෙනහැල්ල දැනෙනවද කියලා හිත තියාගෙන ඉන්න. හොඳට පෙනහැල්ල පිම්බෙනවා, පෙනහැල්ල ඇකිලෙනවා, පපුව පිම්බෙනවා, ඇකිලෙනවා. හොඳට දැනි ඉන්න. හරි සුවදායක අරමුණක්. ඊටාම නිදහසේ මේ වෙලාවේ මම මේ හුස්මත් එක්ක ඉන්නවා. මගේ හිත ගොඩාක් සංසුන් වෙනවා මම මෙහෙම හිටියොත්. හැම වෙලේම ඔළුව කෙලින් තියාගන්න, කොන්ද කෙලින් තියාගන්න. එතකොට මේ සුවය හොඳටම දැනෙනවා. දැනි හුස්ම ගන්නවා. හොඳට දැනි තමන්ගේ නිකන් වැදිලා වගේ එළියට යනවා. හුස්ම ඇතුළට එනකොට මාව පිම්බිලා වගේ යනවා. හොඳට තමන්ගේ අර බැලුම් බෝලයක් වගේ මවා ගන්නවා නෙමෙයි. ඒ වෙලාවට වෙන දේ පොඩ්ඩක් දැනි ඉන්න. මොකද සොසන පද්ධතිය හැම වෙලේම වැඩ. මේක ඕන වෙලාවක පැය 24න් ඕන වෙලාවක කරන්න පුළුවන් කාරණාවක්. මේක නතර වෙන්නෙම නැහැ. හරි. දැන් බලන්න පෙනහැල්ලත් ඉතින් චුට්ටක් අමතක කරලා බඩ ප්‍රදේශයට හිත යොමු කරලා බඩත් ඔන්න බලන්න පිම්බෙනවා, බඩත් ඇකිලෙනවා. හොඳට හිත තියාගෙන ඉන්න බලන්න. සමහර ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් මේ අත්දැකීම. හුස්ම එළියට යනකොට හුස්ම ඇතුළට එනකොට බඩ පිම්බෙනවා, බඩ ඇකිලෙනවා. හොඳට බඩ ආශ්‍රිත ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. හිත රූපී දහමක් නෙමෙයි අරූපී දහමක්. නමුත් ශරීරය පාවිච්චි කරලා අපිට හිතට බලපෑමක් කරන්න පුළුවන්. දැන් බලන්න බඩත් දැනි පෙනහැල්ලයි දෙකම දැනෙන විදියට ඉන්න පුළුවන්ද කියලා. එකක්වත් ඉතින් අතහරින්න එපා. දැනට නාසිකාව අගෝන්නේ නැහැ. බඩත් දැනි පෙනහැල්ලත් දැනෙන විදියට ඉන්න පුළුවන්ද බලන්න. මේ අවස්ථා දෙකම දැනි ඉන්න පුළුවන්ද බලන්න. අපි එකපාර වැඩ ගොඩක් කරන වෙලාවල් තියෙනවනේ. බඩත් දැනි පෙනහැල්ලත් දැනි ඒ සුවේ භුක්ති විඳින්නකෝ. හැම හුස්මක්ම බඩත් දැනෙන්න ඕන, පෙනහැල්ලත් දැනෙන්න ඕන. බලන්න අමාරුයි, නමුත් උත්සාහ කරලා බලන්න.
ඉක්මනින් හුස්ම එළියට යනවා. මට මේක හිත තියාගන්න අමාරුයි. නමුත් උත්සාහ කරලා බලන්න. පුළුවන් කට්ටිය බඩක් දැනි දැනි, පෙනහල්ලක් දැනි දැනි, නාසයක් දැනෙන විදියට සම්පූර්ණ හුස්ම ඇතුළට ඇවිල්ලා ඉනෙන් උඩටම දැනෙනවා. ඉනෙන් උඩ කොටසටම ශ්වසන පද්ධතිය දැනෙනවානේ. එතකොට නාසිකාව අගක් දැනි දැනි, පෙනහල්ලක් දැනි දැනි, බඩක් දැනි දැනි එක මොහොතක් හරි ඉන්න පුළුවන්ද බලන්න හුස්ම කීපයක් උඩ පල්ලෙහා යනකොට. අවස්ථා තුනම දැනි දැනි ඉන්න එකපාරම අමාරුයි, එක දවසේ අමාරුයි. නමුත් මෙහෙම අපිට ඕනනම් කාලයක් පුහුණු කරොත් ඉන්න පුළුවන්කමක් තියෙනවා. හුස්මේම හිත තියාගෙන ඉන්න පුළුවන්කමක් තියෙන. උත්සාහ කරන නාසිකාව අගක් දැනෙනවද කියලා බලන්න. පපුවක් දැනෙනවද කියලා බලන්න. බඩක් දැනෙනවද කියලා බලන්න. මේ අවස්ථා තුනට වේගෙන් හිත යවන්න පුළුවන්ද කියලා බලන්න. අවස්ථා තුනම දැනෙන විදියට. හරි. ඔහොම ඉන්න ගමන් හුස්ම ඔහොම දැනෙන වුණාට කමන්නේ. ඈත සද්ද ටිකක් කනෙන් අහන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඔහොම උඩ පල්ලෑ ගියපු ආවේ මේ කොළඹ ඈතම තියෙන සද්ද පහක් විතර අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. කන් දෙකෙන් හොඳට බලන්න. ශාලාව ඇතුළේ නෙමෙයි හොඳේ. හුස්ම ඔහේ වැටුණාවේ හිතෙන් බලන්න මේ ආයතනයේ වටේ තියෙන ඈත තියෙන සද්ද පහක් විතර අඳුර ගන්න පුළුවන්. ඉතින් ඈත තියෙන හඬවල් ටිකක් අහහා ඉන්න බලන්න ඔහොම ඉන්නකම. ගොඩාක් ඈත තියෙන සද්ද. වාහන යනවා, කතා කරන්නේ වැහෙනවා. බලන්න ඈත සද්ද පහක් විතර අඳුර ගන්න පුළුවන්ද කියලා කන් දෙකට. සම්පූර්ණ ආයතනෙන් බැහැරට හිත ගෙනියන්න. පුළුවන් තරම් ඈත මොනවද ඇහෙන්නේ කියලා බලන්න. අපි නොහිතන එක සද්ද ඇහෙනවා ඕන්න අපිට දැන් පුළුවන් තරම් බලන්න පහක් විතර අඳුර ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේක මට අඳුර ගන්න පුළුවන් මෙහෙම කියලා ඈත හඬවල් පහ සමහරට මිනිස්සුන්ගේ සද්ද ඇහෙන්න පුළුවන්. සමහරට වාහන යන්නේන පොඩි සද්ද තියෙන අඳුර ගන්න බෑ වගේ සමහර වෙලාවට. බලන්න ඈත හිත තියාගෙන ඉන්න ටිකක් ගොඩාක් ඈති. නිදහසේ අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න මොකක් හරි එක සද්දයක් හරි. දැන් බලන්න ශාලාව ඇතුලේ මොන වගේ දේවල්ද ඔය කන් දෙකට ඇහෙන්නේ කියලා හිමීට ශාලාව ඇතුලට එන්න බලන්න. ඔන්න මෙච්චර වෙලා ඇහුනේ නැති සද්ද දැන් ඇහෙන්න පටන් ගන්නවා. හරිද? ශාලාව ඇතුලේ බලන්න අඳුර ගන්න මොනවද ඔය කන් වලට ඇහෙන්නේ කියලා. අපි දැන් බණ කියන මේ බණ ශාලාව ඇතුලේ අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න සද්ද කීපයක්. එක එක වැහෙනවා. බලන්නේ නැතුව බලන්න උත්සාහ කරන්න. මගේ කටහඬක් සැරෙන් සැරේ ඇහෙනවා. හරි. ඇස් අරින්නකෝ. අපේ හිත වෙනස් කරන්න ඕන නම් පුළුවන් නේද? ඔන්න හිත පුහුණු කරන ලස්සන ක්‍රමයක්. දැන් කාල වේලාවත් ඉක්ුත් ගිය නිසා මම දැන් නවත්තන තා පොඩ්ඩකි. ඒ කියන්නේ මේ අයට මොන ඔකට අනිවාර්යයෙන්ම නාලා ඉන්න ඕනද මේක කරන්න? අපිට තරහ ගියේ නාපු ගමම්මද? අනිවාර්යෙන් පිරිසුදුම වෙන්න ඕනද මේ වැඩේ කරන්න? නරක අදහස් එන්නේ පිරිසුදුම වෙලා නෙමෙයි. ඕන වෙලාවක නරක අදහස් එනවද නැද්ද අපිට? එහෙනම් හොඳ අදහසක් ඇති වෙන්නත් ඕන වෙලාවක එන්න පුළුවන්. ඒකට මේ අනිවාර්යයෙන්ම හඳුන් කූරක් අරන් යන්න ඕනද පාරේ? නෑ. අන්න බලන්න එහෙනම් ඕන වෙලාවක මේ වැඩේ කරන්න පුළුවන්. ගෙදර රැහැ හරි පාන්දර හරි විනාඩි 10ක් විතර හැමදාම. හරිද? මේකට කටපාඩම් කරන්න මොකක්වත් නැහැ. බණ පොත් එකක්වත් ඕනේ නෑනේ. නේද? අන්න බලන්න නිදහස්. මැරෙනකම්ම ශ්වසන පද්ධතිය තියෙනවනේ.
බය වෙන්න දෙයක් නැහැ මූලස්ථානේ තියෙනවා. ඔන්නෝම හිත තියාගෙන ඉන්න හුරු වුණොත් එහෙම සැරෙන් සැරේ හරිද ලොකු පීඩනයක් එන වෙලාවක මේ සංසුන්කම මතක් වෙන එකපාර. මේක ලොකු සංසුන්කම. ඊට අමතරව ඈත සද්ද අහන්න පුළුවන් නම් හරිද? එතකොට මෙයාව පොඩ්ඩක් দমনය වෙනවා. අර තරහ ගියාම මෙයා එයාව නොසන්සුන් වෙන හින්දා තමයි මගේ හුස්ම වේගය වැඩි වෙලා මට සද්ද අඳුර ගන්න බෑ. මොකක්වත් බෑ මාව කලබල වෙනවා. ඉතින් මම ජීවිතේ සාමාන්‍ය වෙලාවට බැංකුවේ මුදල් දාලා තිබ්බොත් තමයි හදිසියට ගන්න පුළුවන්. මම සාමාන්‍ය දවස්වලට පොඩ්ඩක් සොසන පද්ධතියත් එක්ක ජීවත් වෙලා හිතට පොඩි බලපෑමක් කර ගියොත් එහෙම හොඳ පැත්තට මාව අර වගේ සවුත් වෙන්නේ නැහැ. මොකද එයා පුහුණු වෙවි යන්නේ බැංකුවේ මුදල් දාන ගමන් යන්නේ. හදිසියක් වුණොත් ගන්න පුළුවන් නරක අවස්ථාවක් ආපු ගම මෙයාගේ සංසුන්කම එකපාරම මතක් වෙලා එයා අනිත් අය වගේ කලබල වෙන්නේ නැහැ. හිරිවට්ටලා දතක් ගැලෙවුවොත් දත දැනෙනවනේ. හැබැයි රිදෙන්නේ නැහනේ. ඒ වගේ gedara ප්‍රශ්න එනවා එක දිගට එනවා. හැබැයි රිදෙන්නේ නැහැ. හිරිවට්ටලා වගේ මෙයාව සංසුන් වෙනවා. ප්‍රශ්න හොඳට දැනෙනවා. හැබැයි හිරිවට්ටලා වගේ නැතුව ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ජන විඥානේ නැහැ නෙමෙයි ප්‍රශ්න හොඳට දැනෙනවා. හැබැයි රිදෙන්නේ නැහැ Tamanda. ස්වාමියා හින්දා රිදෙන එක අඩු වෙනවා. අම්මා හින්දා රිදෙන එක අඩු වෙනවා. තාත්තා හින්දා රිදෙන එක අඩු වෙනවා. ස්වාමියා දරුවෝ හින්දා රිදෙන එක අඩු වෙනවා. ආයතනෙ නිසා රිදෙනවා නම්, රට නිසා රිදෙනවා නම්, දේශපාලනයක් හින්දා රිදෙනවා නම්, ලෝකේ මොකක් හරි රිදෙනවා නම් ඒක අඩු වෙලා. හැබැයි ලෝකේ හොඳට දැනෙනවා රිදෙන වාර ගන්න අඩු වෙනවා. එහෙනම් අම්මගෙන් තාත්තගෙන් දැනිච්ච නැති සැනසීමක් ආගමකින් මට හම්බ වෙනවා. මම ඔය කියලා දුන්න එකට කියනවා ආනාපාන සති භාවනාව කියලා. බුදුදහමට අනුව ඒ කියන්නේ ආනාපාන කියන හුස්ම ඇතුළට යනවා හුස්ම එළියට යනවත් එක හිත තියන් ඉන්නවා. හරිද? ඒක පුංචි ළමයිට එහෙම දෙන එක තමයි සද්ද අහන්න කියන්නේ. කෑ ගහන ළමයි මීක් නැහැ. හරිද? ඈත හඬවල් අහා ඉන්න දැන් මෙතෙන්ට ලොකු සමහර වෙලාවට කුරුල්ලොන්ගේ සද්ද පවා එනවා සමහර තැන්වල. දැන් මෙතන එහෙම ලොකුවට ආවේ නැහැ. හරිද? එහෙම ඕනනම් ඔන්න පුහුණු වීමක් කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයට අමතරව හරිය ලස්සන දෙයක්. කාටවත් ඔළුව පාත් කරන්න ඕනේ නැහැ. පොලිසියෙන් ඉන්නවා කියලා අපි යනකොට අපි වෙවුලන්න ඕනේ. උසාවියෙන් ඉන්නවා කියලා අපි පාර යනකොට අපි වෙවුලන්න ඕනේ. ඇයි? අපි හිත කෙලින් තියෙනවා නම් එයාගේ හිස්දසුම ගලවන්න වෙනවා. එයාට ඒක දාගෙන ඉන්න බෑ. අපි ටික මානසික ශක්තියක් තියෙනවා නම් අපේ වාහනේට එහෙම ටෝච් ගහන්න බෑ. ඇයි? අපි කාටවත් රිද්දන්න නැතුව පිළිවෙලකට ගමනක් යන කෙනෙක්. එහෙම මේ ලංකාවේ ඕන තැනක නිදහසේ යන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? හැබැයි මානසික ශක්තිය තියෙනවා නම් මනස පොඩ්ඩක් හරි අවුල් වෙලා නම් මාව දකිද්දි අර කට්ටිය දකිද්දි වෙවුලනවා මට දාඩිය දානවා මට බය හිතෙනවා CCTV දැක්කද දන්නේ නැහැ කියලා හිතනවා. ආන් වගේ මහා භයානක ජීවිතයක් කරන හැම නැතුව මම කෙලින්නම් අපි කෙලින්නම් මේ මහ පොළොවේ පය ගහලා නිදහසේ ඉන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඒකේ මූණෙන් පේනවා ඒ නිදහස. ගෙදර තාත්තගේ මූණෙන් දරුවන්ට ඒ නිදහස පේනවා නම් ආයේ දරුවන්ට ඉතින් බය නැතුව ඉන්න පුළුවන්. අනේ තාත්තා කියන්නේ මහා යෝධෙක් වගේ මිනිස්සෙක්. මේ අම්මා කියන්නේ විහාර මහදේවිය වගේ මහා වීර මාතාවනේ. ඉතින් මට කාගේ අඩුවක්ද? නේද? අම්මයි තාත්තගේ රැකවරණ ඉතින් එතකොට එයා කවදාරි අම්මෙත් තාත්තෙක් වෙනකොට අර මානසික ශක්තියෙන් එයාගේ ළමයින්ටත් කවදාකවත් අනාථ වීමක් නැහැ. ඇයි? මහා පින්බර ගැහණියක්, පින්බර පිය කෙනෙක්. නේද? මහා දැවැන්ත චරිතයක්. දරන්න පුළුවන් ගොඩාක්. දැන් හිතන්න අවසාන උදාහරණය යම්කිසි වෙලාවක නේද? නොච්චියාගමට ඕනද ස්පායතනයක්? නෑ නේද? කැලේට ඕනේ නෑනේ. එහෙනම් අන්න බලන්න රටේ ප්‍රධානම එක්කෙනෙක් තමයි ගැහණිය කියන්නේ. ගැහණිය කියන්නේ මහා වීර මාතාවක්. හරිද? ගැහණියට ගොඩක් දේවල් දරන්න පුළුවන්. අපි පුටුවෙන් වැටුනොත් එහෙම අම්මා කියලා කෑ ගැස්සෙනවා. ඒ කියන්නේ ඒ අම්මගේ තිබ්බ හයිය අපිට ඕන වෙනවා. එතකොට එයාව විනාශ කිරීම පිණිස ඔයගේ උපක්‍රම කර කර යනවා ඉතින්. නේද? එතකොට අර අම්මා කියන සංකල්පය අර ගැහණිය කියන සංකල්පය අපිට මොකද වෙන්නේ? පල්ලෙහාට වැටෙනවද නැද්ද? පල්ලෙහාට වැටෙනවා. යම්කිසි විදිහකින් ලංකාවේ කාන්තාව එහෙම පහලට දාගෙන ගියොත් රට වැටෙන එක අහන්න දෙයක් නෑ. එකක් ඒක අනිත් එක ආගමික නායකයෝ. නේද? යම්කිසි ආගමික නායකයෙක් අයිස් බොන්න පුරුදු වුණොත් වැටෙනවද නැද්ද? අන්න බලන්න එකක් ආගම්වල නායකය අල්ල යනවා. අනිත් එක රටේ ප්‍රධාන කාන්තාව අල්ලගෙන යනවා. මේ දෙපැත්තෙන් යම්කිසි ලෝකයේ මුදලට යම්කිසි බලපෑමක් කරගෙන ගියොත් රට අනිවාර්යෙන් වැටෙනවා. ඒ කියන්නේ ප්‍රබල මානසික ශක්තියක් තියෙන කෙනෙක් ගැහණිය කියන්නේ. අනිත් එක ආගමික නායකයෙක් කියලා කියන්නේ. මියන්මාරයට කන්න බොන්න නැති වුණ වෙලාවේ ආගම් වලින් එකතු කරලා දුන්නේ ලංකාවේ. තියාගෙන නෙමෙයි. ලංකාවට සල්ලි තිබ්බනම් ලෝකෙටම දෙනව නැතුව ඒත් ඔච්චර සලකුවද නැද්ද? නම් සියලුම ආගම් වල තවත් කෙනෙක්ගේ වෙහෙස දුක හොඳට අඳුරනවා සංවේදීව. ආගමක නායකයෙක් කරමුණු කරගෙන යම්කිසි ඇබ්බැහි වීමකට පුරුදු කරගෙන ගියොත් ඒ ආගම බිමටම වැටෙනවා. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න තමන් අදහන ආගමට ගෞරව කරන්න.
තමන් ගැහණියට ගෞරව කරන්න, අම්මට ගෞරව කරන්න, ඒත් එක්කම තාත්තා කියලා කියන්නේ නේද? එයා අපිට ජීවිතේට අම්මා ගැන කියනකොට තාත්තත් අපිට මතක් වෙන්න ඕනේ. එයාට ගෙදර ඇවිල්ලා හරි මහන්සි සමහරට අත් දෙක තියාගෙන ඉන්න අපිට කියන්නේ නැහැ. අපිටත් එක හම්බ කරන්න එපේ. අබ්බගාතේක් වගේනේ අපි හම්බ වෙන්නේ පොඩි කාලේ අවුරුදු 20ක් විතර යනකම් එයා මහන්සි වෙන්න ඕන අපිට කන්න දෙන්න. හරිද? ඒක අම්මා තාත්තා කියලා කියන්නේ මහා දවැන්ත චරිතයක්. ඊට අමතරව ආගමික නායකයෙක් කියලා කියන්නේ අපිව සම්පූර්ණ නිදහසේ බැනියමක් පිටින් හරි ලංකාවේ ඉන්න පුළුවන්ද බැයිද ඕනම කෙනෙකුට. ලෝකේ හැමතැනම ගිහින් බැනියම පිටින් ඉන්න බෑ. ගුටි කන්න වෙනවා. නේද? ආන් ඒ වගේ ලස්සන දායාදයක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මතු පරම්පරාවට අපි ඒක දායාද කරන්න නම් අපි ලස්සනට හැදිලා ඉන්න ඕනේ. හින්දා මේ පින්වන්ත හැමදෙනාටම අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන මේ අනුශාසනාවත් එක්ක මානසික ශක්තිය පුරුදු කරගත්තොත් එහෙම අපිව කාටවත් වටන්න බෑ. අපේ දරු පරම්පරාව වැටෙන්නෙත් නෑ. ඒ නිසා බොහෝ කාලයක් මේ සංස්කෘතිකාංග මේ නිදහස බොහෝ පරම්පරා ගණනාවකට දායාද කරන්න මේ පින්වන්ත හැමදෙනාටම සම්බුදු තෙමගුලත් නිමිති කරගෙන මේ සිද්ධ කරගන්නට යෙදුන ධර්මානුශාසනාව හැමදෙනාටම පිහිටක් උපකාරයක් ආධාරයක්ම වේවා කියලා අපි මේ වෙලාවේ එහෙමනම් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම එහෙමනම් මේ පින්කම දැන් නිමාවටපත් කරන්න අවශ්‍ය කටයුතු අපි සූදානම් කරන්නේ. මම ඇවිල්ලා ඇත්තටම අනුශාසනාව කරපු එක විතරයි කරේ. ඊට අමතරව මේ වැඩසටහන සංවිධානය කරපු හැමදෙනාම මේ වගේ ආයතන හදලා අභාවයට යන්නට යෙදුන හැමදෙනාම නිසා තමයි අද ඇත්තටම මෙහෙම ආයතනයක් මෙතන තියෙන්නේ. එතකොට මේ හැම කෙනෙක්ම අපි මේ වෙලාවේ අපිට ආය අතින් අතට දෙයක් දෙන්න බෑ. අපි දන්නේ නැහැ කුමන ලෝකෙ ගිහිල්ලා ඉන්නවද කියලා. එයාලට හිතකින් හිතකට පහනකින් පහන් කොච්චර පත්තු කරත් ආලෝකය අඩු වෙන්නේ අපිට හම්බුන සතුට අනේ ඒ අයටත් දැනේවා කියන අදහසින් තමයි මේ ඇත්තටම මේ නම් ටිකක් ලියාගෙන ඉන්න අපිට ආය පේන්නේ නමුත් මගේ හිතට දැනිච්ච දේ මේ කට්ටියට දැනුනොත් කොච්චර වටිනවද කියන සංකල්පය තමයි අපිට තියෙන්නේ. නිසා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ජාතික විද්‍යාපදන මේ සේවයේ නියුතු වෙලා ඉඳලා අභාවයට යන්නට යෙදුන මේ නම් සඳහන් කරන්නට යෙදෙන ආර්.පී. ජයවර්ධන මහත්මයා මේ කට්ටිය මේ ගියාගේ නල්ලයිස්තුනේ අපි නම් සඳහන් කරමු ආර්.පී. ජයවර්ධන මහත්මයා, මිත්‍රසේන මහත්මයා, ඩැනියෙල් මහතා, වික්‍රමාරච්චි මහතා, අශෝක මහතා, වංශාද සිල්වා මහත්මිය, රත්නවීර මහතා, සෙනවිරත්න මහතා, කමල් සේනානායක මහතා, මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය, ආචාර්ය වසන්ත අමරදාස මහත්මයා, කරුණාසාන්ත මහත්මයා ඇතුළු මේ අය නමින් අභාවයට යන්නට යෙදුන මේ ආයතනයේ හැමදෙනාමත් ඒ වගේම තමන් නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා යම් දුක් ඇති තැනක වාසය කරනවා නම් දුකෙන් අත මිදේවා උතුම් වූ සැපතටමපත් වේවා මේ පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව බල වැඩේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය තබන පියවරක් පාසා මේ පින්තුන් හැම දිනාටම ලැබේවා. දෙවියනොත් ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ආයතනයේ දැනට කටයුතු කරන්නට යෙදෙන අපේ ප්‍රධාන මහත්මිය මේ හැම කෙනාගේම සියලු කටයුතු සොයා බලමින් එයාලට අවශ්‍ය ඉලක්ක සකස් කරලා එයාලව ඉදිරියට ගන්නට පරිණතව ඉඳගෙන සියලු කටයුතු සූදානම් කරන අපේ සේපාලිකා මහත්මිය ඇතුළු සියලුම දෙනාට අපි මේ ඉහළ නිලධාරීන් හැමදෙනාමත් මේ වෙලාවේ මතක් කරන ඒ වගේම මම හිතන්නේ මේ මල්ලට්ටිය පවා ගේන්නේ අපේ මුස්ලිම් සහෝදරියක් කියලා තමයි මට ආරංචි වුණේ. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ අපි හැදිච්ච තැන අපිට උරුම තැන. එතකොට අපිට තවත් කෙනෙක්ගේ ආගමකට අපි කවුරුවක්වත් නිඳා කරන්නේ නැති විදිහට හැදිලා ඉවරයි අපේ પરම්පරාව වලින් අපිට හම්බුණ දේ. එතකොට ඒකත් එක්ක Tamanට කැමති ආගමක් අපිට අදහන්න පුළුවන්කමක් තියෙනවා. Tamanට කැමති ඇඳුමක් ඇඳගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අපු මානසික වශයෙන් සහෝදරකම, ආදරය, සෙනෙහස හැමෝටම දැනෙනවා. ඒ නිසා මං ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා අපෙත් එක්ක ගොඩාක් අය එකතු වෙලා පවා කටයුතු කරනවා. වෙසක් කූඩු පවා පල්ලිවල එල්ලනවා මේ වෙසක් කාලේට. එයාලා පවා දන්සල් දෙනවා. නත්තලට පවා අපේ අය ගිහින් ඒවට සම්බන්ධ වෙනවා. ඒ නිසා හැමෝටම මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරන මේ සහෝදර පින්වත් හැම දෙනාටමත් කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. අධ්‍යාපන ආදී කටයුතු සංවර්ධනය වේවා. පෞල් ජීවිත වල සාමය සතුට සමගිය වර්ධනය වේවා. පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රැකවරණයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් හැම දිනාටම දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සිතක් ශාන්තියක් සැනසීමක් යහපතක්ම උදා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් එකවරම වන්දනා කරමු. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.